හරි එහෙනම් අපි අද කතා කරන්න යන්නේ 2024 නැත්නම් 2024 25 අවුරුද්දේ ලියපු ළමයි ලියපු ගණිත පේපර්. ඒ කියන්නේ දැන් මීට දවස් කීපයකට කලින් තිබ්බ ගණිත පේපරේ කෙටි ප්‍රශ්න 25 නේ. කෙටි ප්‍රශ්න 25 මේ ප්‍රශ්න 25 මම හදපු විදිහට තමයි මම මේ හදන්නේ. ඔයාලත් බලන්න ඔයාලගේ උත්තර හරිද කියලා. මේ කෙටි ප්‍රශ්න 25 දැන් කෙටි ප්‍රශ්න 25 මේ 2024 25 ගණිත පේපරේ කෙටි ප්‍රශ්න 25 මුල් ලකුණු එක ප්‍රශ්නයක් ලකුණු දෙකයි ප්‍රශ්න 25 කියන්නේ මුල් ලකුණු 50ක් දෙනවා. ඒක දෙකෙන් බෙදෙන්න ඕනි. 52කට බෙදුවම 125ක්. ඒ කියන්නේ 125ක් කෙටි ප්‍රශ්න 25 ගන්නකොට ඒ කියන්නේ මුළු පේපරෙන් හතරෙන් එකක් ඈ. හරි. මුළු පේපරෙන් හතර එකක් කෙටි ප්‍රශ්න 25 ඉතින් මම මේක බලන්න කියන්නේ නැහැ උඩ මේක අර නේ රිසර්ච් එකක් ඉවසිල්ලන්න නැතිලා වයින්නවා නම් කෙටි ප්‍රශ්න 25 බලලා දාගන්න. බලන්න උත්තර හරිද කියලා ඔයාලා කීයක් හරිද කියලා දැන් කමෙන්ට් කරලා තියන්න අපිට බලා ගන්න. හරි. එහෙනම් අපි යන් පළවෙනි ගානේ දැන් මේක සාකච්ඡා කරමු. 2024 දැන් මේ අවුරුද්දේ දැන් මීට දවස් කීපයකට කලින් ළමයි ලියපු පේපරේ කෙටි ප්‍රශ්න 25. කෙටි ප්‍රශ්න 25. උත්තර හදිස්සි ළමයි බලන්න ඔයාලා උත්තර හරිද කියලා. නේ හරි දැන් උත්තර හරි කීයක් තියෙනවද කියලා මට කියන්න බලන්න කීයක් තියෙනවද කියලා. හරි. අපි යන් පළවෙනි ගානේ දැන් සාකච්ඡා කරමු. අපිට කියලා දෙනවා ඒක පළවෙනි ගාන. පළවෙනි ගාන මොකක්ද කියන්නේ මෙහෙම කේසක් කියලා දෙන්න හරි. නිවසක විත්වල දින්තාලප කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේ. හරි. මිනිසුන් 6 දෙනෙකුට දින 8යි. ඒ කියන්නේ මිනිස් දින. මිනිසුන් 6 දෙනෙකුට දින 8යි. නේ? දින 8ක් ගත වේ. එයි අස්තමේන්තු කර ඇත. එම කාර්යාලය දින 3කින් කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ. එම කාර්ය දින 3කින් කිරීමට අවශ්‍ය. ඒක 6 වරක් 8 48යි නේ. 48යි මිනිස් දින. මිනිස් දින. හරි. ඇස්තමේන්තු කර ඇත. එම කාර්ය දින 3කින් නිම කරන්න ඕනේ. එම කාර්ය දින 3කින් නිම කරන්න ඕනේ. එතකොට නිම කිරීමට අවශ්‍ය වේ නම් එම සඳහා මිනිසුන් කී දෙනෙක් අමතර යොදන්න ඕනේ. දැන් මොකද කරන්නේ? මිනිස් දින 48ක් తీරවා. මිනිස් දින 48ක් මිනිසුන් ගාන අපි බලන්න කොහොමද ගන්නෙ? මිනිස් දින ඔක්කොම 48යි. මිනිස් දින ඔක්කොම 48යි. හරි. මිනිසුන් ගන්න හැට කොහොමද? මිනිස් දින ඔක්කොම 48යි. දින කීයකින් මේක ඉවර කරන්න ඕනේ? 3කින්. නේ? එතකොට 48 3ෙන් බෙදුවම අපිට එනවා මිනිස් දින මිනිසුන් ගන්න නේද? මිනිසුන් ගන්න කීයක නම් 16යි. එහෙනම් මිනිසුන් ගන්න කීයද? මිනිසුන් ගන්න 16ක්. දැන් අපේ මේ හවෙලා දින අපි මිනිස්සු 8 දෙනෙක් ගත්තොත් නේ. මිනිස්සු 6 දෙනෙක්ට තමයි දින 8ක් යන්නේ. හැබැයි මේ මිනිස්සු 6 දෙනෙක්ට දින 8ක් යනවා. අපිට මෙන්න මේ මිනිස් දින ප්‍රමාණය දින 3ෙන් ඉවර කරන්න මිනිස්සු කීයක් ඕනද? අපෙන් ගාන අහන්නේ මොකද්ද? මිනිස්සු කීයක් අමතර යොදවන්න ඕනද? එහෙනම් අමතර යොදවපු කට්ටිය කොහොමද ගන්නෙ? අමතර යොදවපු ගණන. කොහොමද අමතර යොදවපු ගණන යන්නේ? 6කට 8යි. අපිට එතකොට 44 3ෙන් බෙදුවම අරගේ මිනිස්සු ගාන ඔක්කොම 16යි. ඇත්තටම මේ වැඩේට මිනිස්සු කීයක් ඉඳලා තියෙන්නේ? 6යි. 10න් 6ක් ගියාම 10යි. අමතර මිනිස්සු කීයක් යොදවන්න ඕනද? උඩ මිනිස්සු 10 දෙනෙක් යොදවන්න ඕනේ. ඕක තමයි අපෙන් අහලා තියෙන 2024 නැත්නම් 2025 සාමාන්‍ය පෙළ පේපරේ පළවෙනි ප්‍රශ්නට අහලා තියෙන ඕක. හරි. අපි යමු දෙවෙනි ගානටත් යන්න. දෙවෙනි ගානේ මොකක්ද කියලා තියෙන්නේ? දෙවෙනි ගානේ අපිට මේ වගේ තියෙනවා රූප සටහනක් දීලා තියෙනවා. මේ වගේ රූපයක් දීලා තියෙනවා. මෙතන තියෙනවා A B C D. ඔන්න ඔහොම ගන්න දීලා තියෙන්නේ. ඔව් මේ කෝණේ 70ක් කියලා දීලා තියෙනවා. මේ කෝණේ 70යි. මෙතන ලක්ෂය E. මෙයා C මේක D. මෙයාට මෙයා සමාන්තරයි නේ. ඒවත් ගන්න දීලා තියෙනවා. මේකත් 40යි. මේක 40යි. නේ? ඒක 40යි. දැන් අපෙන් අහන්නේ මොකේද? B A E කෝණයගේ. නේ? B A E කෝණයගේ කොහොමද හොයන්නේ? B A E කෝණයගේ කොහොමද ගන්නේ කරන්නේ? B A E කෝණයගේ ගන්නේ කරන්නේ කොහොමද? B A E මෙන්න මේ කෝණයගේ අපෙන් අහන්නේ. කොහොමද ගන්නේ කරන්නේ? දැන් අපි දන්නවා මේ දෙක
මේ සරල රේඛාව තමයි එකිනෙකට සමාන්තරයි නේ. මේ 40ට මේ 40 මෙතන 40 නම් මෙතන 40යි නේ. මෙතන 40 නම් මෙතන 40යි. හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ නේ. Z අකුර හැඩේ කෝණ කියන්නේ ඒකාන්තර කෝණ. එතකොට මේක 40 නම් මේකත් 40යි. දැන් අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන් නේද? අපි මෙතනට x කියලා දාගමුවා. මේ x ධන 70 සමාන 180යි. සරල රේඛාවක් මත පිටි බද්ධ කෝණ නේ. 70යි මෙයත් x ධන 70 සමාන 180ට. තේරුම් ගන්න. ඊට පස්සේ x හොයා ගන්න පුළුවන් x සමානයි 180 ඍණ 70. එතකොට x වල උත්තරයක් එනවා කීයද? 110යි. දැන් අපෙන් අහන්නේ මොන කෝණෙද? BAE කෝණයක් නේද? දැන් අපි කෝණ දෙකම දාන්නව නේද? x උත් දාන්නවා 110යි b 40යි. එතකොට අපෙන් අහන්නේ BAE කෝණය. කොහොමද උත්තරේ ගන්නෙ? 180 මොකද ගන්න ඕනේ? අඩු කරලා දාන්න ඕනේ. 180 කීයද අඩු ගන්න ඕනේ? මේ x කෝණයගේ කියන්නේ කීයද? 110යි. b කෝණය 40යි. 110 40 කියන්නේ 150යි. එතකොට උත්තරේ කීයද? 180 150 ගියාම අපිට වෙන උත්තරේ අංශක කීයද? අංශක 30යි. එතකොට BAE කෝණයගේ අංශක 30යි. BAE කෝණයගේ අංශක 30යි. ඕක අපේ ඇවිල්ලා දෙවෙනි ප්‍රශ්නේ. හරි. එතකොට දැන් පළවෙනි ගාන හරි දෙවෙනි ගානත් හරි. කෙටි ප්‍රශ්න 25න් ඔන්න පළවෙනි ප්‍රශ්න දෙක හරි 2025 ළමයි ලියපු පේපරේ ඈ. හරි. දැන් අපි යන් ඒක තුන්වෙනි ප්‍රශ්නේ කතා කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන සුළු කරන්න කියලා බලමු. දෙක බෙදීම 3x ධන 5 බෙදීම 6x ඍණ 7 බෙදීම 12x. දැන් මේ වගේ එකක් සුළු කරද්දී අපි මේක ඉස්සෙල්ලම කුඩා පොදු ගුණාකාරයක් ගන්න ඕනේ. මේ ඔක්කොගෙම හරයන් ටික සමාන කරගන්න ඕනේ නේ. සමානයන් කරගන්න මේ හරයන් ටික. හරි. හරයන් ටික සමාන කරගන්නේ කොහොමද? දැන් මේ මෙතන 12 තියෙනවා. 6 තියෙනවා 3 තියෙනවා. මෙතන කුඩාම සංඛ්‍යාව 3 හැබැයි 3 ඊළඟට 6 ඊළඟට 12. හරි. මේ ඔක්කොම 12 කරන්න පුළුවන් නේද? මේ ඔක්කොම 12 කරන්න පුළුවන්. නේ? 6 12 කරන්න පුළුවන් කී ගුණ කළාද? 4ෙන් ගුණ කරලා. 6 sorry 3 ක 12 කරන්න 4ෙන් ගුණ කරන්න ඕනේ. 3 වරක් 4 12යි. 6 12 කරන්න 2කින් ගුණ කරන්න ඕනේ. 6 වරක් 2ක් 12යි. 12 කොහොමද 12x නේ? ආයෙන පොදු හරි 12x. 12x. ඊට පස්සේ මෙතන කොහොමද ඍණ 7යි. ඒක හරිනේ. දැන් මෙතන 6 12 කරන්න කීයද ගුණ කරේ? 2කින්. එහෙනම් උඩත් 2කින් ගුණ කරනවා. 5 වරක් 2 10යි. ලකුණු දාන. එතන ලකුණු දාන. හරි. එතකොට 3x 12 කරන්න කීයද ගුණ කරේ අපි? 4ෙන්. එහෙනම් 2ත් 4ෙන් ගුණාම 8යි. එතකොට අපිට උත්තරේ එනවා 12x. 18න් 7ක් ගියාම කීයද? 11යි. ඔව් 18න් 7ක් ගියාම 11යි. ඔන්න උත්තරේ. මේක තමයි උත්තරේ. 18න් 7ක් ගියාම 11යි. ඔන්න තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගත්තා. සුළු කරලා උත්තරේ ගත්තා. මෙහෙම උත්තරේ තිබ්බනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. අපි හතරවෙනි ප්‍රශ්න. හතරවෙනි ප්‍රශ්නේ මෙහෙම කේස් එකක් කියන්නේ. හරි. හතරවෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ ඉරක් ගහන්න තියෙන්නේ. පහත දී ඇති හැඩ අතුරින් ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්ම මුහුණතක හැඩයක් නොවිය ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා යටින් ඉරක් අඳින්න. දැන් ප්‍රිස්මයක් මතක් කරගන්න කොහොමද තියෙන්නේ කියලා. ප්‍රිස්ම එක තියෙන ත්‍රිකෝණාකාර මුහුණක් දෙකයි සුදු කෝණාශ්‍රාකාර මුහුණක් කීයද? 3යි නේ. ත්‍රිකෝණ කොටසේ පාද තුණ්ඩ සෙට් වෙන්නේ මේ වගේ සුදු කෝණාශ්‍රාකාර කැලි තුනක් නේද? එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන්. සමචතුරස්‍රාකාර කියන එක වෙන්න බෑ කොහොමද? සුදු කෝණාශ්‍රාකාර කියන එක වෙන්නත් බෑ. අනිවාර්යෙන් උත්තරේ මොකද්ද? මුහුණක හැඩයක් වෙන්නේ නැත්නම් උත්තරේ මොකද්ද? රොම්බසය. රොම්බසේ උත්තරේ ගන්නවට ලකුණු 2යි. එතකොට හතරවෙනි ප්‍රශ්නේ ගොඩ. හරි. අපි යන් එකේ පස්වෙනි ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රශ්නට අපි ගණන් පේපරේ දැන් මේ පාර කට්ටිය අමාරු කියනෝ නේද? නේ? මේක නම් ඇති අමාරුවක් නෑ ඇත්තට 2024 25 දැන් මේ ඊයේ පෙරේද ළමයි ලියපු පේපරේ ගොඩක් අය අමාරුයි කියනවා. මේක නම් එහෙම ලොකු අමාරුවක් පේන්නේ නෑ. හරි අපි සාකච්ඡා කරමු. පස්වෙනි ගාන. අපිට කියනවා මෙහෙම එකක්. දියති වටපස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංකලාව ආධාරණ සිදු සංඛ්‍යාව 30යි. කො වටපස්ථාරය? වටපස්ථාරය වෙයි.
වඩපස්ථානේ මෙහෙම තියෙන්නේ. හරි. අංශක 180ක් තියෙනවා. මෙයා ඇවිල්ලා මොනවද? චිත්‍ර. මෙයා අංශක 180යි. right. මෙයා අංශක 180යි. මෙයා හරියටම අංශක 90යි. මෙයා සංගීත. මෙයා සංගීත. මෙන්න මේ කෝණය අපි දන්නේ නැහැ. මෙයා නැටුම්ලු. right. මේ කෝණය අංශක 20යි. මේ නාට්‍ය හා රංග කලා. නාට්‍ය හා රංග කලා. හරි. අපි මේ ගානේ මොකක්ද අහන්නේ? දියර වරවස්කාරයෙන් දැක්වෙන තොරතුරු නාට්‍ය රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව නාට්‍ය රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? 30යි. නාට්‍ය රංග කලාව හදාරන සිසුන් ගන්න කීයද? 30යි. ඒ කියන්නේ අංශක 20කින් කීයක් නිරූපණය කරනවද? 30 දෙනෙක් නේ. හරි. අංශක 20කින් කී දෙනෙක් නිරූපණය කරනවද? 30 දෙනෙක් නේ. අංශක 20ක් කියන්නේ 30ක්. එහෙනම් අපි එක අංශකයක් බලන්න මොකද කරන්නේ? 30 බෙදන්න 20ෙන්. 30 20ෙන් බෙදුනම අපිට එනවා 1.5ක් කියලා. එතකොට අංශක එකක් නිරූපණය කරන්නේ කීයෙන්ද? මිනිස්සු කොච්චරකින්ද? 1.5කින් කියලා අපි ආසන්නව ගන්න පුළුවන්. හරි. එතකොට නැටුම් හදාරන අපෙන් අහන්නේ මොකද්ද? නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කොහොමද? සිසුන් ගන්න කොහොමද යන්නේ? නැටුම් හදාරන සිසුන් ගන්න කොහොමද යන්නේ? මෙතන 180යි. මෙතන 20යි. ඔක්කොම 200යි. මෙතන 90යි. 200යි 90යි. 290යි. එතකොට නැටුම් වල තව කීයක් ඉතුරුද? 70ක් ඉතුරු. ඉතුරු අංශක 70 තමයි නැටුම් ගන්න. ඒක 360න් මේ ඔක්කොම ටික එකතු කරලා අඩු කරලා ගන්න. right? මේ ඔක්කොම ටික එකතු කරා මේකට x කියලා දැම්මා. x වල උත්තරය ගන්න x වෙනවා 70. ඒක තේරෙනවා. හරි දැන් මුළු සිසුන් ගන්න. ඒ කියන්නේ මේ නැටුම් වල කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 70. හරි. අපෙන් අහන්නේ මොකද්ද? නැටුම් කරන සිසුන් සංඛ්‍යාව නේද? එහෙනම් 70 අංශක 70යි. එකකින් කීයද? 1.5. ඔය ගුණ කළා දාන්න. උත්තර එනවා 100 කීයද? මෙතන ගුණ කරාම 15යි 7යි කියන්නේ 105යි නේ. 105ක් තමයි එන්නේ. හරි 105ක් කියනවා. මොනවද? මිනිස් සිසුන් ගන්න 105යි. සිසුන් 105ක් කියනවා. හරි. සිසුන් 105ක් කියනවා. හරි. එතකොට නැටුම් හදාරන සිසු සංඛ්‍යාව කීයද? නැටුම් හදාරන සිසු සංඛ්‍යාව 105යි. හරි 105යි. හරි. ඒක අපි 6 වෙනි ගාන. ඉක්මනට හදමු. ඉක්මනට හදමු. අපි ඒකේ 6 වෙනි ගානට 6 වෙනි ගානෙත් හොඳයි. හොඳ කෝණ ගානක් තියෙන්නේ. ඇතුලේ සමාන්තර ආශ්‍රය උනාදවන්න තියෙන ඇතුලේ මොකක්ද ඒක? චතුරස්‍රයක් නේ තියෙන්නේ. හරි බලමු. මෙහෙම තියෙනවා මොකද්ද මේකට කියන්නේ? ජයයක් තියෙනවා. මෙහෙම පාදයක් දික් වෙලා තියෙනවා. මෙහෙම පාදයක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම පාදයක් තියෙනවා මෙතන සෙට් වෙලා. අනිත් පාදේ මෙතන ඉඳන් මෙහෙතන තියෙනවා. right? හරි. මෙයා D ලක්ෂය, මෙයා E ලක්ෂය, මෙයා A ලක්ෂය, මෙයා C ලක්ෂය, මෙයා B ලක්ෂය, මෙයා සමානයි ජායක් මූවංශක 90යිනේ. කොහොමද 90 එක දීලා නැන්දකොද මම බලමයි මට පේන්නේ නැත්නම් දීලා තියෙනවද කියලා. හරි ඒක දීලා නැහැ කියලා හිතාම මේ ප්‍රශ්නයක් නැහැ අපිට මැච් එක ගොඩ දාන්න පුළුවන්. මෙතන කෝණයක් අපිට දීලා තියෙනවා අංශක 120යි. අංශක 120යි ආ මොනවත් කෝණ බාන දීලා නැහැ. හරි අපෙන් අහන්නේ මොකද ගාණි කියනවා මේ මෙතන අරයක් තියෙනවා මේ ගාමෙන් සීන් වෙනවා අරය. අරයෝ හරි මෙහෙම කේස් එක. හරි බලන්න. ගාණි කියන්නේ මෙහෙම. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය වේ. මෙන්න මේ රූප තරණ උඹලා පේපරේ තිබ්බා. අර කේන්ද්‍රය හරි. අපි ඉස්සරහට ගියා. හරි DOC සරල රේඛාව මගින් AB ජාය සමච්ඡේදනය වේ. බලන්න ඒක මොකද කතාව. DOC මේ මොකද්ද මම මේ කේන්ද්‍රය හරහා යන සරල රේඛාවක් තියෙන්නේ. හරි. ඒ සරල රේඛාවෙන් AB ජාය සමච්ඡේදනය වෙනවා. මේක තේරුම මොකද්ද? සමච්ඡේදනය වෙනවා කියන්නේ ඒකට බක්කලාගේ තියෙනවා කේස් එකක් කියන්නේ. ඒතකොට මේකට මේක සමානයි. අපෙන් අහන්නේ CDB බලමු. CDB කෝණය අගේ කො CDB DB මෙන්න මේක ඇගේ නේද අහන්නේ. ඔව් හරි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේ මොකද්ද මේ තියෙන්නේ? මේ මොකද්ද මේ? මේ පුල් එක සැලකුවොත් මොකද්ද මේ? චතුරස්‍රයක් කියලා ගන්න පුළුවන්. මොකද බාධා 4යි. මෙන්න තීන්දුණා. මෙන්න 130යි මේක අනිත්. මූණට මූණ සම්මුඛයි. ප්‍රමේයක් තියෙනවනේ එහෙම සීන් එකක්.
චතුරස්‍රයක සම්මුඛ කෝණ සමානයි හරි මොකක් හරි තියෙනවනේ සම්මුඛ කෝණ සමානයි. හරි. එතකොට අපිට ගන්න පුළුවන් සම්මුඛ කෝණ සමානයි නේද? මොකක්ද ඒ කිව්වේ? සම්මුඛ කෝණ සමාන වෙන්නේ නැහැ. සම්මුඛ කෝණ දෙකේ එකතුව මොකද වෙන්නේ? අංශක 180ට සමානයි. මටත් රැක වගේ දැන්. හරි. සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ට සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට කොහොමද ලියන්න පුළුවන්? අන්න මෙහෙම ලියන්න පුළුවන්. 180 සමානයි. මොකද්ද? 120 ධන මෙයා අපි දාමු DBA. DBA කෝණය. එතකොට DB වලට අගයක් එනවා. DBA වලට අගයක් එයි 180 න් 120ක් යන්න ඕනේ. ඒ කියන්නේ 60ක් එනවා. DBA කෝණය කියන්නේ අංශක 60යි. හරි. හරිනේ. DBA කෝණය කියන්නේ එතකොට මෙතන අංශක 60යි. ඔන්න අපි ඒ කෝණය හොයාගත්තා. ඒ කෝණය හොයාගත්තා. දැන් අපෙන් අහන්නේ මොන කෝණයද? මෙන්න මේ කෝණයගේ අහන්නේ. කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? ගොඩ දාන්න බා. දැන් මේ කෝණය හොයාගත්තානේ. මෙතන වෘත්තයේ ජාය සමච්ඡේද වෙනවා කියලා ගාන දීලා තියෙනවානේ. එහෙනම් මේ කෝණයගේ අංශක 60යි නම් අපෙන් අහන්නේ මෙන්න මේ කෝණයනේ CDB කෝණය නෑ නෙමෙයි. CDB කෝණය නෑනේ. එහෙනම් මෙතන තියෙන මොකද්ද? 90. මෙතන 60යි. මෙයා D කෝණය. ඒ ඔක්කොම සමානයි. මේ මොකක්ද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180යි. 9 පන්ති 8 පන්ති නම් මන්ද මේ ප්‍රමේයයන් ගෙන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි. හරි. D කෝණය අපි දැන් අගේ ගමු. 180 කීයද අඩු කරන්න ඕනේ? 60 90 කියන්නේ 150යි නේ. 150යි. ඒ කියන්නේ D කෝණයගේ එනවා අංශක කීයද? 30යි. D කෝණයගේ අංශක 30යි. CDB කෝණයගේ අංශක 30යි. හරි. එතකොට CDB කෝණයගේ අංශක 30ක් වුණාට මෙන්න මේ කෝණයගේ හෙව්වට ඔයාලට ලකුණු දෙකක් දීලා දෙනවා. මාර සරලයි. හරි. චූටි ගණන්. චූටි ප්‍රමේයයන් චූටි ගණන්. ලොකුවට දෙයක් අහලත් නැහැ. කොහෙද මේවා අමාරු? නේ? කොහෙද මේවා අමාරු? හරි. අපි යන් මේකේ 7 වෙනි ගානට. හරි. ගණන් අංක 7. අන්න සාධක 2x වර්ග ඍණ 18. බලමු. 2x වර්ග ඍණ 18. අම්මා මාර්ගයේසක් දැන් නේ. සාධක සොයන්න මේක දැන් වර්ගයක් x වල වර්ගයක් තියෙනවා නම් 18ක් මොකක් හරි ලයින් එකක් කරලා වර්ගයක් කරගන්න ඕනි බං හරිද මේක තේරුම් ගන්න බැයි නම් උඹලා කරලා තේරුම් ගන්න බැයි නම් දැන් ඉතින් මොනවත් කරන්න බෑ දැන් කරන්න තියෙන එකම දේ තමයි නිකන් මොහේ බලන් ඉඳපන් නැතු වෙන දෙයක් කරන්න බෑ කරන්න තිබ්බා පේපරේ කරන්න කලින් හරි දැන් මේක දැන් කවුද දැන් මේ පාර එක්සෑම් එකට එනු සෙට් එකකින් දැන් මේ ඊ පෙරදා ලියපුන්ගේ පේපරේ මේක ඊ පෙරදා ලියපුන්ගේ දැන් තව තොපි ලියන්න යනවනේ දැන් තව මාස 10කින් විතර දැන් උන්ට මේක ගොඩ දා ගන්න පුළුවන් මේ වගේ හදලා දැන් පාස් පේපර් 2016 නම් අලන්න ඕනේ 2016 නම් උඩට හදපන් ඒ කියන්නේ 2016 17 18 19 20 21 22 23 24 අවුරුදු 8ක් 9ක් වගේ සෙට් කරනවා නේ ඒ පේපර් මේ 8 9 කරා නම් මේ ඒකටවත් ගන්න පුළුවන් මොකද මම පාස් පේපර් කරන්න ඕනේ මොඩල් පේපර් ටික කරලා දැම්ම නම් හරි මොඩල් පේපර් ටික කරන්න මේ ගොඩ හරි ඒක වැඩක් නැහැ දැන් අපි මේක මොකද කියන්නේ සාධක හොයන්න කියන්නේ කොහොමද හොයන්නේ 2x වර්ග ඍණ 18 හරි දැන් මේකේ දැන් මේ මට පේනවා දැන් මෙතන වර්ගයක් දාගන්න ඕනේ වගේ හරි එහෙනම් අපි මේක කරන්න ඕනේ ඉස්සෙල්ලාම හරි මේකේ තියෙන ඕන ට්‍රේනින් එක මම හොඳම කේස් එක තමයි මේ වගේ ගානක් කලින් හදලා නැත්තම් මේක ඇත්තටම මේ පාර පේපර් තිබ්බත් හදන්න බෑ බා නේ මේ වගේ ගානක් කලින් හදලා නැත්තම් මේක හදන්න බෑ දැන් මේක මේ වගේ කලින් හදුවා කියහන්කෝ නේ සිරාවිටම කියන්නේ හරි මේ වගේ කලින් හදුවොත් එහෙනම් ගාන සකස් කරලා දාලා හදන්න පුළුවන් හරි හරි බලමු මෙතන දෙක තියෙනවා මෙතන මොනවත් නැහැ නම් පොදු හරි දෙකයි x වර්ග ආය 18 දෙකම දුනා 9. අන්න සීන් වුණා. හරි. එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කේස් එකක්. දෙක පිටට අරගත්තා x වල වර්ගේ ඍණ 3 වර්ගේ. හරියනේ හරි 3 වර්ගේ තමයි. අන්න හරි. දැන් අපි ලියන්න පුළුවන් දෙක පිටට ගත්තා. එකක් x ඍණ 3 අනිත් එක x වල ධන 2. වර්ග දෙක අතරල දීවා වට්ටලේ තියෙන. හරි. ඕක වෙනකොට ලකුණු කීයක් දීලා දෙනවද? ඕක වෙනකොට ලකුණු කීයක් තියනවද? ලකුණු 2යි. එතකොට අපි ඔය කතා කරේ සාමාන්‍ය පෙළ පේපරේ කීවෙනි ප්‍රශ්නේද? 7 වෙනි ප්‍රශ්නේ. සාමාන්‍ය පෙළ පේපරේ 7 වෙනි ප්‍රශ්නේ. අපි යන් ඕකේ දැන් 8 වෙනි ප්‍රශ්නෙට. අපි යන් ඕකේ 8 වෙනි ප්‍රශ්නෙට. හරි. 8 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා දෙන්නේ හොඳට බලන්න. ලඝු කේස් එකක් කියලා දෙන්නේ. 8 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා දෙන්නේ? ලඝු කේස් එකක් 10 පාදයට 0.6යි පේන්නේ නැහැ ඇස් දෙක පේන්නේ නැහැ. 0.6යි 3යි 7යි 5යි. සමානයි 4.3යි. 4යි ලෙස දීලා තියෙනවා නේ. ලෙසගෙන
මේක අහන්නේ LG 4යි 43.4 අගේනේ අපි අහන්නේ එහෙනම් මේ අපිට කොහොමද ලියන්න පුළුවන් ලඝු LG log 4.3යි 4 4.3යි 4 කියන්නේ මොකද්ද ඒක ලබ ගණන්ගේ 0.6යි 3යි 7යි 5 අපෙන් අහන්නේ මොකේද මේකේ LG 43.4 ලඝු දැන් බලපන් ලඝු කොහොමද මේ උත්තරේ කොහොමද ලඝු තියන්නේ මේක ලඝු තියන්නේ කොහොමද මේකේ මේ ඉලක්කමට අපි කියනවා මොකද්ද මේ ඉලක්කමට මොකද්ද කියන්නේ පූර්ණාංශය හරිද ඒවා දැන් විභාගයට යන ගලින් උඹලා කරලා යන්න නැත්තේ මම දන්න තරමින් මේක පූර්ණාංශය මේක තමයි ලඝු ගණන් කෑල්ල එහෙනම් පූර්ණාංශය බිඳුවයි දරම තියෙන්නේ අපි දන්නවා පූර්ණාංශය බිඳුවම මෙතන පූර්ණ මේ සංඛ්‍යා කීයද දශම ස්ථාන 1යි පූර්ණ සංඛ්‍යා 2යි එහෙනම් පූර්ණ සංඛ්‍යා දෙකක් තිබ්බොත් අපි ලියන්නේ කීයක් කියලාද 1.0 එහෙනම් 1.6යි 3යි 7යි 5 මේ හදලා තියනවා ලකුණු දෙකක් තියෙනවා ඒක තමයි උත්තරේ ඒක තමයි උත්තරේ 1.6යි 3යි 7යි 5 හරි හරි පට්ටලේසි නැවත කියන්නේ පට්ටලේසි කොහොත් අමාරුවක් නැහැ කොහෙවත් අමාරුවක් නැහැ හරි හරි නාවෙන එකත් බලමු නාවෙන එක ත්‍රිකෝණමිතියක් තියෙනවා බලමු ත්‍රිකෝණමිතිය හොඳයි කැලලක් තියෙනවා දියද රූපේ මම දාගන්න කොහොමින්ද දානංක 9 මෙන්න මේ රූපයක් තියෙන්නේ රූපය මෙහෙම තියෙන්නේ මෙන්න මෙහෙම රූපයක් මෙතන B ලක්ෂය මෙතන C ලක්ෂය මෙතන අංශක 90යි මෙතන A ඔච්චරයි හරි ගානේ මොකද්ද කියන්නේ බලමු දියද රූපේ AB සිරස් ගසක් වන අතර අන්න AB කො මෙන්න AB මෙන්න AB සිරස් ගසක් කියලා කියනවා AB සිරස් ගසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක් සිටි කො B ලක්ෂය මෙන්න B ලක්ෂය මෙතන ඉන්නව කුඩ කුරුල්ලා හරි එතන ඉන්නව කුරුල්ලා මෙතන අපි බර්ඩ් කියලා දාගමුකෝ B ලක්ෂයේ ඉන්නේ කුරුල්ලා හරි C ලක්ෂයේ ළමෙක් සිටි C ලක්ෂයේ ඉන්න ළමෙක් children C ලක්ෂයේ ඉන්න ළමෙක් හරි children තවද AC තිරස් වේ කො AC මේක තිරස් හරි මේක තිරස් කියන්නේ කොහොමද මේක තිරස් මේ පැත්තට තිරස් මේ පැත්තට තිරස් ඒවා ආයි කරන්න දෙයක් නැහැ තිරස් වේ ළමයා කුරුල්ලා දකින්නේ ඒ ආරෝහණ කෝණය කොහොමද ළමයා කොබන් මේ ළමයා කුරුල්ලා දකින්නේ ආරෝහණ කෝණයෙන් අද ආරෝහණ කෝණේ A අංශක ආරෝහණ කෝණකින් කුරුල්ලා ළමයා දකින්නේ B අංශක ආරෝහණ කෝණකින් නම් රූපේ සටහනේම නිරූපණය කරන්න කියලා කියන්නේ උ දකින්න විදිය A B අතර සම්බන්ධයක් ලියන්න කොහොමද දැන් මේ ළමයා කුරුල්ලා දකින්නේ ළමයා ඉන්නේ මෙතන කුරුල්ලා ඉන්නේ මෙතන ළමයා කුරුල්ලා දකින්නවා නම් මෙහෙම බලලා හරියන්නේ නැහැ මෙහෙටනේ එහෙනම් කොහොමද කරන්නේ උඩට ලකුණු කරන්න ඕනේ ඒ ආරෝහණ කෝණේ කොහෙද මෙහෙට කුරුල්ලා මොකද කරන්නේ කුරුල්ලා දකින්නේ කුරුල්ලා දකින්නේ ආරෝහණ කෝණේ ළමයා කුරුල්ලා දකින්නේ B ආරෝහණ කෝණේ අවරෝහණ කෝණයක් ඒකට කුරුල්ලා මෙතන ළමයා බලන නම් මෙහෙට වෙන්න ඕනේ එහෙනම් B ආරෝහණ කෝණේ අපෙන් අහනවා මේක සම්බන්ධයක් ලියන්න කියලා නේද කියනවා නේද එහෙනම් අපි ලියන්න ඕනේ මොකද්ද A සමානයි B හේතුව ඒකාන්තර කෝණ මම හිතන්නේ පේපර් වල දැන් මාකින් තව රිලීස් වෙලා නැහැ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලෙන්න මේ වගේ මාකින් එළියට බහින්න මේ අංශක කීයද අංශක නේ සෝරි මෙතන කෝණය B මෙතන කෝණය A බලපන් ඉතින් නපුරේ හැඩේ කෝණය අපි කියනවා ඒකාන්තර කෝණයක් A සමානයි B එතන අපිට උත්තරේ ගන්න පුළුවන් මොකද්ද ඒකාන්තර කෝණ හරි නම් හරි හරි මේ 10 වෙනි එකටත් අපි යන් කොහොමදක් ගාලා 10 වෙනි එකේ මොකද්ද කියන්නේ 10 වෙනි එකේ මොකද්ද කියන්නේ බලමු ඝන සුජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරය R මෙන් 3 ගුණයි හරි අපි සිලින්ඩරේ දාගමු මෙන්න සිලින්ඩරය මෙන් අරය මෙන්න උස දැන් මේ සිලින්ඩර් එක ගත්තොත් එම සිලින්ඩරේ කොටස් කෑලි තුනයි උඩ පැත්තට ගෙනවා ඉහළ මුහුණත මේක පහළ මුහුණත උඩු පැත්තේ ගණන් වල උඹලට දෙනවා කොහොමද දෙන්නේ හොඳට අහගනින් උඩු පැත්තේ ගණන් වල අපිට දෙන්නේ සිලින්ඩරේ උඩු පැත්ත කියන එකට දානවා පියන කියලා හිතාගනින් කෙලින්ම 17 එක 17 එකේ පියන උඩින් ගලවලා නුඹලා 70 එළියට ගන්න නේ යට පැත්ත ගලවුවොත් බිමට වැටෙනවා ඒක එහෙම කියන්න එපා දැන් හරි උඩ පැත්ත විතරයි ගලවන්නේ ඒතකොට උඩ පියන යට
පතුල. උඩ පියන යට පතුල. උඩත් වෘත්ත කැලලක් යටත් වෘත්තයක්. වෘත්තය නම් 2πr වර්ග. නේ? වක්‍ර පෘෂ්ඨය කියන්නේ බං මේ දැන් ඔය සිලින්ඩරය අරන් දෙකට කැපුවොත් එහෙම නේ? සිලින්ඩරේ මේ හරස් කැපුමක් දැම්මොත් මේක දිගෑරියොත් එහෙම අපිට එන්නේ මොකද්ද? සුදු කෝණාශ්‍රයක් බං. සුදු කෝණාශ්‍රයක් කියන්නේ මේ වෘත්තයේ වටේ දිගක් නේද මේ එකතු වෙලා තියෙන්නේ. හා? එතකොට වෘත්තයේ වටේ දිගක් දිගෑරනවනේ. දිගෑරනම සුදු කෝණාශ්‍රයක්. මෙහෙම එකට නැංගුවාම වෘත්තයක වටයක් තියෙන. එතකොට 2πr වැඩි කිරීම හරස් උස h. එතකොට 2πr h වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ 2πr h. හරි ඒව මතක තියාගන්න එන්නේ එහෙමයි. හරි ගාන කියමු. වෘත්ත සිලින්ඩරයක උස පතුලේ ආරයෙන් 3 ගුණයක්. ඒ කියන්නේ අපි ආරය r කියලා ගත්තොත් මෙයාගේ උස කීයද? 3r. මෙයා r කියලා ගත්තොත් මෙයාගේ උස 3r. ඒක කියන්නේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන්ම තින්ද ගෑමට අවශ්‍ය තින්ද ප්‍රමාණය. කොහොම සිලින්ඩරේ? දැන් වක්‍ර පෘෂ්ඨය මම එකයි කිව්වේ. වක්‍ර පෘෂ්ඨය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. හරි බලමු. වක්‍ර පෘෂ්ඨය කියන්නේ මේ වටේ කෑල්ල මේ. මෙතන ඉඳන් මෙතනට වෙන්න තියෙන කොටස. හරි. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් තින්ද ගෑමට අවශ්‍ය තින්ද ප්‍රමාණය. පතුලෙහි දැක්කද? පතුලේ පමණක් තින්ද වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් තින්ද ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය. එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක්ද? බලන්න දැන් පතුලේ තීන්ත ප්‍රමාණය කියන්නේ මොකද්ද? පතුල කියන්නේ මොකද්ද මේ පතුල මේ පතුල? පතුල කියන්නේ වෘත්තයක්. වෘත්තයේ වර්ගඵලය හරිනේ මොකද? වෘත්තයේ වර්ගඵලය 5r වල වර්ගය. හරි. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපිට ගන්න ඕන 2πr h වෙයි. 2πr h මේ ගානේ වරන් බලපන් වරහන් ඇතුළේ ලියලා තියෙනවා. පතුලේ ආරේ r හා උස එක්කන සුළු වෘත්තලින් එක පෘෂ්ඨ වර්ගඵලය 2πr h කියලා. ඉතින් කොහෙද අමාරු? දැන් ආදේශ කරන් බලන්න මේ සූත්‍රෙට. කොහොමද ආදේශ කරන්නේ? 2 වැඩි කිරීම 5 කියන්නේ 22 වෙනීම 7යි. අරය r. දැන් උස h නෙමෙයි. අරය වගේ 3 ගුණයක උස. ඒක එහෙනම් 3යි r. 3යි r. කොහොමද? හරි. 3යි r කියලා ගන්නකොට දැන් 5 වල 22 වෙනීම 7 ආදේශ කරන්න ඕනේ මේ කොහෙවත් කැපෙන්නේ නැහැ නේ. එහෙනම් 2 මේ සෝරි 5ම දාපන් ඈ. හරි 5ම දාන්න. හරි එතකොට මේ මෙතන 2යි දෙවරක් තුන 6යි. දෙවරක් තුන 6යි. 5 තියෙනවා මෙතන r වර්ග කියලා ගන්න පුළුවන් නේද? මේ r වලින් මේ r දිනේ r වර්ග. හරි. දැන් අපෙන් අහන්නේ පෘෂ්ඨ වර්ග මේ මොකද්ද මේ කියන්නේ සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට මේ වගේ කොච්චරක් ඕනි කියලාද නේද අහන්නේ. දැන් මේ පතුලේ වර්ගඵලය කීයද? 5r වර්ග. මේ වගේ කොච්චරක් ඕනද කියලා අහන්නේ. මේ වගේ කැලි කීයකින්ද මේක හැදෙන්නේ? මේ 5r වර්ග වගේ කී මේ 6යි 5r වර්ග. මේ වගේ කී ගුණයක්ද තියෙන්නේ? 6 ගුණයක්. එහෙනම් අපිට කියන්න පුළුවන් දින්දකට අවශ්‍ය දින්දවානේ මෙන් කී ගුණයක්ද? 6 ගුණයක්. 6 ගුණයක්. හරි. 6 ගුණයක් කියලා හොයනකොට ලකුණු දෙකයි. හරි. ඒ අපි කතා කරේ 10 වෙනි ප්‍රශ්නේ. හරි. 11. මොකද්ද කියන්නේ 11? බලමු. මුහුණත් 4. 1 3 5 7. 1 3 5 7. මේක ඇවිල්ලා 11නේ. 1 3 5 7. ලෙස අංක කර ඇති නොගැඹුරු චතුස්කලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට එහි යටි අතර පිහිටන මුහුණද ඉලක්කම් දෙකේ එකතුව 10 ලැබීමේ සංඛ්‍යා 10 ලැබීමේ සම්භාවිතය. දැන් මේක හරි කියවුවාම එකපාර තේරෙන්නේ නැහැ. මේ ගණන් හදන ක්‍රම මොනවද තියෙන්නේ? කොටු දැලක් තියෙනවා. රුක් සටහනක් තියෙනවා. අපි මේකට දාගමු රුක් සටහන. මේ සෝරි කොටු දැලක්ම දාගමු නේ. කොටු දැලක් දාන්න කොහොමද කරන්න වැඩේ? පළමු ගැනීමක් තියනවාද? දෙවරක් උඩ දානවා. මෙන්න පළවෙනි උඩ දැමීම, මෙන්න දෙවෙනි උඩ දැමීම. මෙන්න පළවෙනි උඩ දැමීම. මෙන්න දෙවෙනි උඩ දැමීම. අපිට ලැබෙන්නේ මොනවද? 1 3 5 7. 1 3 5 7. හරි. දැන් ඉතින් අපි මේකේ නියදී අවකාශ දායම. නියදී අවකාශ දායම දරස් ගාලා. හරි. හරි. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි
8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි කියන්නේ 16ක් තියෙනවා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මුහුණේ ඉලක්කම් දෙකේ එකතුව කීයක් වෙන්න ඕනේද? 10ක් වෙන්න ඕනේ. මේ එතකොට 1යි 1යි 2යි වෙන්න 1යි 3යි වෙන්න 4යි 1යි 5යි 6යි වෙන්න 1යි 7යි වෙන්න 8යි වෙන්න මේ 3යි 1යි 4යි 3යි 3යි 6යි වෙන්න 3යි 5යි 8යි වෙන්න 3යි 7යි ගියේද 10යි එන්න එන 1යි ඔන්න හම්බුණා දැන් මේ රුක් සටහනක් ඇඳ ගන්න නැතුව මේක හිතෙන් අංජනම් දාලා කරන්න බෑනේ නේ ඒකයි සම්භාවිතව උගන්වන්නේ සම්භාවිතව උගන්වද්දි මේ ගන්න රුක් සටහනක් ඇඳගත්තේ නැහැ කියලා සිරාම කතාව මොඩෙක් හරි ඇත්තටම මොඩයිනේ මම මේ ගාන හිතින් දාන්න පුළුවන්ද ඉරක් ගහන්න තියෙන මේකේ සිංහල ප්‍රශ්නයක් නෙවෙයිනේ උම්මංක ජාතකේ රචනා කළේ කුමන සියවසේද කියලා මේක ඇහලා තියෙන්නේ නැහැ එහෙම සීන් එකක් අහලා මේක ඇහලා තියෙන්නේ මෙහෙම ගණන් අහලා තියෙන්නේ ගණන් අහනවා නම් මේකයි මෙහෙම බං ඉරක් ගහන්න සිරාම හේතුවක් තියෙන්න ඕනේ සිරාම කියන එකේ තේරුමත් ඇත්තටම හේතුවක් තියෙනවානේ මේක ඉරි කෑල්ලක් මෙහෙම මේ දැන් බලපන් මේක රවුම් කරන්නත් මොකක් තියෙන්න ඕනේ හේතුවක් තියෙන්න ඕනේ දැන් මේ මම මේක ඉනිකර රවුම් කරන්නේ මම කියලා රවුම් කරේ හේතුව මොකක්ද මේ රවුම් කරන්නේ මේ 10 හැදෙන්න ඕනේ හරි ඊළඟට මේ 10 හැදෙන එක බලමු 5යි 1යි නෑ 5යි 3යි 8යි වෙන්නේ නෑ 5යි 5යි අන්න සීනුනා මේ 10යි හරි දෙකක් හම්බුණා 7යි 1යි 7යි 3යි 10යි ආයි කතා දෙයක් නෑ මුළු නිදි ආකාශයේ කිය 16යි 16න් කිය රවුම් කරාද 1 2 3 ඔන්න උත්තරේ පට්ටලෙසිය පට්ටලෙ 16න් 3යි 16න් 3යි සම්භාවිතාවේ 16න් 3යි ඕක හොයනකොට ලකුණු දෙකයි ඕක වෙනවා ලකුණු දෙකයි හරි 12 වෙනි ප්‍රශ්නේ ඉක්මන් කරමු 12 වෙනි ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයක් දීලා තියෙනවානේ මේක දෙකට බෙදලා තියෙන්නේ මෙයාට මෙයා සමානයි දීලා තියෙනවා A B C D මෙයා 40යි මෙයා 40යි මෙයා x එච්චරයි නේද දීලා තියෙන්නේ මේ පාද දීලා තියෙනවා එච්චරයි නේද ගන්න දීලා තියෙන්නේ ඔව් නේ ඔව් එච්චරයි දීලා තියෙන්නේ හරි ඔච්චර තමයි දීලා තියෙන්නේ රූපේ දී ඇති තොරතුරු අනුව 12 වෙනි ප්‍රශ්නේ රූපේ දී ඇති තොරතුරු අනුව x යගේ හොයන්න මෙන්න x වල අගය හොයන්න මෙහි ABC සරල රේඛාවක් එහෙනම් සරල රේඛාවක් කියන්නේ මෙයා අංශක 180ක් දෙන්නම ඕනි කොහොමද මේක හොයන්නේ කොහොමද අපි මේක හොයන්නේ මාර කේස් එක කොහොමද අපි මේක හොයන්නේ මටත් ඒක නිකන් දැක්ක ගමන් නම් බෑ වගේ බා හිතපන් බලන්න කොහොමද හොයන්නේ කියලා මේ පාදෙට මේ පාදේ සමානයි ආයේ එච්චරනේ දීලා තියෙන්නේ මේක සමානයි කියලා දීලා තියනවා මට පේන්නේ නැහැ බං මේක අනිත් එක සමාන මට මේ ස්ක්‍රීන්ෂොට් එකක් තියෙන මේකයි බං මේ පේපර් එකක් අර එළියට බහලා නැහනේ පේපර් එකක් තව එළියට ඇවිල්ලා නැහැ එළියට හරියට හොයා ගන්නත් නැහැ දැන් එක්කොට සාමාන්‍ය ළමෙක්ට දෙන්නේ නැහැ නේ පේපර් එක ගන්නවනේ කරන්නේ පේපරේමනේ බොහොම වරෙන් එළියට ආව පේපර් එක මේ හරි බං හරි අපෙන් අහන එක්සලාගේ අපි කොහොමද මේ කොට දාන්න බලන්න පොඩ්ඩක් හිතාම් බලන්න මාත් එක්ක කොහොමද කරන්නේ කියලා මේ මෙතන 40යි මෙතන 40යි මේ කෝණයක් දීලත් නැහැ මේ කෝණයක් දීලත් නැහැ මේ මෙහෙම කේස් එකක් කරන්න බැයිද මෙහෙම කේස් එකක් කරන්න බැයිද මෙහෙම කේස් එකක් කරන්න බැයිද මේ පාදෙද මේ පාදේ සමානයි මේ පාදෙත් සමානයි මේකටයි සමාන වෙන එකක් දීලත් නැත්තම් මොකද අපි කරන්නේ මොකද කරන්නේ මොකද කරන්නේ ABC සරල රේඛාවක් කියලා දීලා තියෙනවා මෙතන 40යි 100ක් කියලා ගන්න පුළුවන්ද මෙතන 40ක් දාලා
ඕනේ බං මේ ගානේ දීලා තියෙනවා මේ සමානයි. හරි. හරි බං හරි. ගානේ දීලා තියෙන தත්ත්වයක්. එහෙනම් සමාන පාද වලට සම්මුඛ සමානයි. මූ 40යි. එතකොට මූගේ නිකම්ම කෝණේ නගයක් කියනවා 40යි 80යි. 180ෙන් 80ක් ගියාම 100යි. එතකොට මේ කෝණය අපිට නිකම්ම එනවා. මේ කෝණයගේ කීයද? මෙතන 100යි නම් මේක 80යි. ඇයි එහෙම උනේ? 180ෙන් 100ක් ගියාම 80යි. හරි. දැන් මේ මෙතන කෝණයකුත් තියෙනවානේ. මෙතන කෝණයක් අගේකුත් තියෙනවා. කොහොමද මෙතන කෝණයක් එක්කන්නේ? දැන් බලන්න මේ කෝණය අගේ හොයාගත්තා නම් අපිට බැයිද මේ කෝණය අගේ හොයගන්න මේ තුන එකතුව දාලා? පුළුවන් නේද? මේ පාදේ සමානයි. මේ කෝණේ එහෙනම් මේ බලන්න මෙතන බලා ගන්න. මේ කෝණේ අගේ කීයද අපිට ගන්න පුළුවන්? මේ කෝණේ අගේ අංශක 40යි නේද? ඇයි එහෙම උනේ? 40යි මෙතන 100ක් ඇඳලා 180ක් හරි. මෙතන 180යි. එතකොට මේක දන මේක කියන්නේ 180යිනේ බං. එතකොට මෙතන 180යි 40යි සරල රේඛාවක් කියලා දීලා තියෙනවා නම් අපිට මෙතන ගන්න පුළුවන් ඒත් 40යි නානේ. අතේ තව ගන්න වෙන්නේ. එතකොට මෙයක් වෙන්නේ මේ කෝණය ගත්තොත් මෙතන 40ක් තමයි ඉන්න වෙන්නේ බං. නැතුව හදන්න බෑ. නේ? එතකොට මෙයා 100යි 80යි මෙතන 40යි. එතකොට අපි දන්නවා මේ කෝණ දෙකේ එකතුව මේ කෝණයට සමාන වෙන්නේ නැද්ද? එතකොට 100 සමාන වෙන්න ඕනි x ධන 40. එතකොට x සමානයි 60යි. හොදවා ගන්න වෙන්නේ. එතකොට උත්තරය අපිට එනවා x වලට 60ක්. හරි. x වලට 60ක් ප්‍රේමයන් අර තියෙන ඔක්කොම බලයි යවන්නලා. හරි. මම පේපර් එක ඩිස්කස් කරන් ගත්තට මටත් ප්‍රේමයන් ඔක්කොම මතක නැහැ. අනික මේ ස්ක්‍රීන්ෂොට් එකේ දත්ත තියෙනවා පේන්නේ නැහැ බං. හරියට. හරි. දත්ත දිලා පේන නේද උත්තරේ එන්නේ අංශක 60ක් කියලා තමයි. හරි 13 වෙනි ගාන මෙහෙමයි. ඒක රචනාවගේ ඉදිරියට කැලලක් අහන්නේ. හරි. අභිචුන්න කැලලක් දීලා තියෙනව නේද? මෙන්න මොකද්ද මන්ද මේ මෙහෙම එකක් දීලා තියෙනවා. කියලා තියෙනවා මේකේ බිංදුවත් එකක් අතර නිකිල. බිංදුවත් එකක් දෙකක් අතර නිකිල. එකක් හතක් අතර. ඒ කියන්නේ එකේ සිට හත එකක් බිංදුවත් හතක්. බිංදුවත් හතක් කියදී එකේ ඉඳන් 6 වෙනකම් විතරයි කියන්න ඕනේ. ඊළඟට ඒ කුලකේ කියලා තියෙනවා බිංදුව සතර ප්‍රථම සංඛ්‍යා 2 3 5 හත ගන්න බෑනේ 6 කොහොමද ගන්නද හත ගන්න බෑ නෑ කියයි වෙන්නේ නෑනේ හතත් අතර කියද්දි B ප්‍රකාශනය කියලා තියෙනවා බිංදුව සතර දෙකේ ගුණාකාර මොකක්ද 2 4 6 බා දෙවරක් චක්කරේ අපෙන් අහන්නේ මොකද්ද අපිට වන විට පහළ දියදී එක් ප්‍රකාශන අතරින් නියෝජිත ප්‍රකාශය තෝරා යටින් ඉලක්ක අදින්න පළවෙනි ප්‍රකාශය මෙන්න මෙහෙම කියලා තියෙනවා පළවෙනි ප්‍රකාශය A B සමානයි 2 A ඡේදන B සමානයි 2 4 3 N A සමානයි 3යි මේක මේ කුලකොල මෙහෙම තිබ්බොත් මේලේ නේද බා කුලකොල මේලේ අභිශුන්‍යයක් වෙන්නේ නැහැ නේ මේලේ අම්පා ඒතකොට මේක වෙන්නේ නැහැ ආයි මෙහෙම තිබ්බොත් ඒ ඡේදන B තිබ්බොත් 2 4 විතර දයිති වෙන්නේ මෙතනක් තියෙන 1 2 3 4 5 6 7 මෙතනක් 3 තියෙනවා මෙතනක් 3 තියෙනවා ඒතර මෙතනක් නැහැ හරි ඒක වෙන්නේ නැහැ ඊට පස්සේ දැන් A කියන එක බලන්න A කියන එකේ අවයව කීයක් තියෙනවද 1 2 3 එහෙනම් එන්නේ තමයි තුන අන්න හරි දැන් බලපන් මේ හොඳට බලපන් හොඳට බලපන් මම කියන එක දැන් මේක මේ දෙක දන්නේ නැතුව ඒකට ඉඩක් ගහන්න එපා අපතේ වගේ මේ උත්තරෙත් බලපන්කො මේ ගෙඩි පිටින් තියෙනවා මේ NA මේ NA සමානයි 3යි අන්න බලපන් ලස්සන කතාව NA සමානයි 3යි මෙතන අවයවක් තියෙන්නේ තියෙද 3යි බත් කනවා නම් තේරෙන්න ඕනේ ගේම් මොකක්ද කියලා මේ ඒ වල අවයව තියෙන්නේ 3යි එහෙනම් අවයව 3යි මේ එහෙනම් උත්තරේ මේක තමයි ආයේ ඒකට ඉහින් කිසි දෙයක් නැහැ හරි ඉතුරු දෙක බැරි වුණොත් කමන්නේ මේකට ගහපන් මොකද මොලයක් තියෙනවනේ බත් කනවා නම් මේකට ගහන්න ඕනේ. අයි බස් හේතුව තේරෙනවනේ බම් මේ. හරි. අය කතා කරන්න දෙයක් නැහැ. හරි ඊළඟ ගානටත් දැන්. ගානක් 13ක් ඉවරයි. 13ක් ඉවරයි. ඊළඟට 14. 14. මොකද්ද 14 කියන්නේ? 14 මොකද්ද කියන්නේ? සුළු කරන්න. 3x වර්ග
වැඩි කිරීම 2y බෙදීම 8යි xy නේ xy කොහොමද ගාතේ මේ x එකට මේ වර්ගය කැපෙනවා මේ y එකට මේ y කැපෙනවා දෙකට දෙවරක් 1යි 8ට දෙවරක් 4යි ඒතකොට 3x බෙදීම 4යි ඔච්චරයි බා ලකුණු දෙකයි ඕන් 2025 සෙට් එක නැත්තම් 2025 කියන්නත් බෑ 24 උන්නේ දැන් ඔය 24 25 කියන්නේ 24 උන් බලපන් කරලා තියෙන හරිය මෙච්චර ලේසි ප්‍රශ්න අමාරු කියලා ගෙදර ඇවිල්ලා බහයි කියලා 3x බෙදීම 4යි එනම ලේසියි 15 ගුණෝත්තර ශ්‍රේණියක් තියෙන්නේ දෙවන පදයේ ඍණ 6යි 15 දෙවෙනි පදයේ ඍණ 6යි තුන්වෙනි පදයේ ඍණ 12යි මෙව ශ්‍රේණිය පස්වන පදය අපිට මේ පස්වන පදේ නැහැන්නේ කොහොමද කරන්නේ අපිට ගන්න පුළුවන් t2 සමානයි ඍණ 6යි සමානයි අපිට ගන්න පුළුවන් මේක ar මේක පළවෙනි විකාශනය දෙක ගන්න පුළුවන් t3 එක සමාන වෙන්න ඕනේ ඍණ 12යි සමාන ar වල වර්ගයට දැන් මොකද කරන්න ඕනේ දැන් මොකද කරන්නේ මේ ටික අල්ලලා බෙදපන් මේ තේරෙනවනේ මේක දෙක බෙදපන් එකෙන් දෙක එක බෙදුවාම එනවා r සමානයි මේක බෙදලා ගත්තාම උඹලට එනවා r සමානයි ධන දෙකක් කියලා නේ ඇයි තිරයි බෙදුනොත් දන්නේ ඒක හරිය ඒතකොට ධන කියෙන්නේ ධන 2යි නේ ධන 2යි හරි ධන 2ක් ආවම ඊළඟට මොකද කරන්න ඕනේ ධන 2යි එතකොට ඒ වලට උත්තරයක් ගන්න පුළුවන් නේ ඍණ 6 බෙදීම ඍණ 2 කරේ තියෙනවා ඍණ 2 සමානයි a වැඩි කිරීම 2 බෙදීම 2යි මෙන්න ධන 2 මෙන්න කැමුණා ඒ කියන්නේ ඍණ 6 ධන 2 ඍණ 3යි ඔනේ ඒක 3යි දැන් මේක දාපන් t5 අපෙන් ආනේ t5 සමානයි a r වල 4 ඒ කියන්නේ ඍණ 3යි වැඩි කිරීම අතන අර විදුවල ගත්ත 2යි 2 4 වෙනි පදේ ඒ කියන්නේ මෙහෙමයි ඍණ 3යි වැඩි කරන්න ඕනේ 4 දෙකේ 4 වෙනි බල කියන්නේ 16යි දෙවරක් 2 4යි 4ක් 2 8යි 8ක් 2 16යි නේ 16 3ක් 48යි මොනවාද 48 ඍණ 48යි ඊට 48 එකක් අරනේ පාවුන 15 ප්‍රශ්නෙට උත්තරේ ඍණ 48යි ඒ කියන්නේ පස්වෙනි පදේ හරි පට්ට ලේසිය ගුණෝත්තර ශ්‍රේණි පට්ට ලේසි ගුණෝත්තර ශ්‍රේණි පට්ට ලේසි හරි අපි යන් 16 වෙනි ප්‍රශ්නෙට 16 වෙනි ප්‍රශ්නෙට හරි 16 ඒකත් මේ වගේ වෘත්තයක් මෙතන තියෙනවා D A B E C හරි දැන් ඔන්න බලපන් මගේ ආය ඇස් පේන්නේ නැතුව යනවා මෙතන 32යි පේන්නේ නැහැ මම මේක දීලා තියෙනවා D A C B A හරි right අපෙන් අහන්නේ මොකද ඔබ ABCD වෘත්ත චතුරස්‍රය රූපේ දැක්කේ ABCD වෘත්ත චතුරස්‍රයක් හරි BD නෑ sorry BD නෙවෙයි BD තමයි BD මගින් BD BD මගින් ADC BD මගින් ADC හරි ADC සමච්ඡේදනය වේ BD මගින් ADC සමච්ඡේදනය වේ හරිනේ ADC සමච්ඡේදනය වේ AB පාදයේ ඊට දික් කර ඇත AB පාදයේ ඊට දික් කර ඇත AB පාදයේ ඊට දික් කර ඇත රූපේ දක්වන තොරතුරු අනුව C B E C B E මෙන්න මෙයාගේ විශාලත්වය අහන්න විශාලත්වය හරි කොහොමද ගන්නෙ
කොහොමද ගන්නෙ? 32යි ආයි මේ අතර 32යි සමච්ඡේදනය වෙයි. එතකොට 32යි මෙහෙන් ගත්තොත් 32යි 32යි තිස් දෙකයි. එතකොට මෙතන 32යි හරිනේ. එතකොට අපි ගන්න CB CB කෝණය සමාන වෙන්න ඕනි මෙතන දෙක එකතුවට. ඒ කියන්නේ CB කෝණය තමයි 64. හරි CB අය ලියන්නවත් හේතු නැහැනේ මේ කෝණ දෙක එකතු සමාන අරගෙන. CBE කෝණය ප්‍රමේයම් ටික මතකයි නේද වැඩේ කොට. එතකොට අය ලියන්න දෙයක් නැහැ ඒක නම් C මේ සමාන 32යි මෙතන 32යි. එතකොට ඒක සමාන වෙනවා CBE කෝණය. CBE කෝණය අංශක 64යි. CBE කෝණය අංශක 64යි. ඒක ඇවිල්ලා අපේ 17 වෙනි ප්‍රශ්නේ. පහත් දෙයක් කරන කුඩා පොදු ගුණාංක හරි එක නම් බබා පාඩයක් බං 6x වර්ග 5xy 2y වර්ග. කොහොමද මේ x මෙතන තියෙන x වර්ග අහන්නේ එන x වර්ග අනිවාර්යෙන් එන්න ඕනි. y වැඩක් නැහැ y වර්ග තියෙනවා. y වර්ගත් අනිවාර්යෙන් එන්න ඕනි. 6 5 2 ඔක්කොගේම තියෙන පොත් කුඩා පොදු ගුණාකාරය මොකද්ද? 6 30 කරන්න පුළුවන්, 5 30 කරන්න පුළුවන්, 2ක් 30 කරන්න පුළුවන්. හරි. එහෙනම් 30යි. මෙන්න මේක තමයි කුඩා පොදු ගුණාකාරය. 30යි x වර්ග y වර්ග. හරි. 30යි x වර්ග y වර්ග. දැන් මේක උඹලට එකපාර ගන්න වෙලා මොකද්ද කරන්න ඕනේ? මේ ඔක්කොම හරහාට ලියක් බෙදපිය. x y යන ඒවා ලියක් බීජය ගන්න බීජ සංඛ්‍යා ලියන්න නැතුව ඉලක්කණි කරලා බෙදපන් උත්තරේ දියක් වෙනවා. මෙතන අනිව උඹලා දන්නවනේ බස් කරනවනේ. x තියෙනවා y තියෙනවා නම් x y වැඩක් නැහැ. x වර්ග y වර්ග විතරයි වැඩක් තියෙන්නේ. හරි. ඉවරයි. 17 වෙනි ප්‍රශ්නෙන් ගොඩ. 18 ටිකක් හොඳයි නේද දාන්න. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හඩස්කර වර්ගඵලය. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හඩස්කර වර්ගඵලය. ප්‍රිස්මයක් ඇඳගමු ඉස්සෙල්ලා බා. මෙන්න ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් තියෙනවානේ. ඊට පස්සේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකයි. ත්‍රිකෝණාකාර මුහුණක් දෙකයි. ආයේ සුජු කෝණ අස්ත්‍රාකාර කැලි තුනයි. හරි. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හඩස්කර වර්ගඵලය. ත්‍රිකෝණාකාරයේ හරස්කඩ වර්ගඵලය 616ක් කියලා තියෙනවා. 616 මොනවාද? සෙන්ටිමීටර වර්ග. මේ 616ක් කියවන තියෙන්නේ. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත පතුලේ අරය ආවරණ සුදූර්ධ සිලින්ඩරයක පරිමාණය. දැන් මේ ප්‍රිස්මයේ උස කියන්නේ මොකක්ද? දන්න කේස් එක. දැන් ගාන බැරි වෙන්නේ සිංහල බැරි තාම. ප්‍රිස්මයේ උස මෙන්න උස. උස h. ප්‍රිස්මයේ උස h. මේක ඇවිල්ලා 18 වෙනි ප්‍රශ්නේ. හරි. ප්‍රිස්මයේ උස h. උසක් සහිත ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත සහ පතුලේ අරය ආරු සුජූත සිලින්ඩරයක පරිමාව. සිලින්ඩරයක උතනකම බලන්න. ඔන්න සිලින්ඩරයක් තියෙනවා. මෙයාගේ උසත් h කියලා තියෙනවා අපිට. මෙයාගේ උසට සමානයි කියලා තියෙනවා. අරේ කොහොමත් ආර්ලු. අරේ ආර් වෙලා තියෙනවා. පරිමේ පරිමාව සමාන වේ. සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන වේ. සිලින්ඩරයේ පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමානයි. ආර්හි අගය සෙන්ටිමීටර වලින් සොයන්න. සෙන්ටිමීටර වලින් සොයන්න. මේ ප්‍රිස්මයේ පරිමාවන සූත්‍රය මොකද? සිරාව මට මතක නැහැ. උඹලවත් කියලා බලන්න ප්‍රිස්මයේ පරිමාව වෙන කොහොමද කියලා. උඩ කතා කරමු බලන්න දැන්. නාතල්ලේ උඩ කතා කරෙත් නැහැ. හරි ප්‍රිස්මයේ පරිමාව වෙන සූත්‍රය මොකක්ද? පොඩ්ඩක් ශරීර මතක් කරලා ගත්තා. කොහොමද ගන්න? ප්‍රිස්මයේ පරිමාව වෙන සූත්‍රය මොකක්ද? ප්‍රිස්මයේ පරිමාව. ප්‍රිස්මයේ පරිමාව වෙන සූත්‍රය. මොකද්ද? v සමාන al නේද බං? a සමාන vl. මොකක් හරි ගන්න. හරි ප්‍රිස්මයේ පරිමාව කියන්නේ එතකොට ත්‍රිකෝණාකාර මුහුණේ වර්ගඵලය කියන්නේ 616යි. ඒක වැඩි කරන්නේ h වලින්. h වලින්. එතකොට අපි ඊළඟට තියෙන සිලින්ඩරේ වර්ගඵලය. සිලින්ඩරේ ගත්තේ πr වර්ග h. πr වර්ග h. π කියන්නේ 22 වෙනිම 7යි. අරය දන්නේ
h කියන්නේ දන්නේ නැහැ. h කියන එක දන්නේ නැහැ. හරි h කියන එක දන්නේ නැහැ. දැන් මොකද ගන්න ඕනේ? h කියන එක දන්නේ නැහැ. දැන් අපි කරන්නේ මේව මකමු. දැන් රූප සටහනින් අපිට ඇති වැඩකුත් නැහැ. හරි. රූප සටහනින් ඇති වැඩකුත් නැහැ. හරි අපි මේක පිළිවෙලට ලියාගමු පොඩ්ඩක්. අල වුණා වැඩේ. ඒක ගණන් ගන්න එපා. 616 වැඩි කිරීම h කියන්නේ ප්‍රිස්මයේ වර්ගඵලය. මේකේ πr වර්ග h. ඒ කියන්නේ π කියන්නේ 22 බෙදීම 7යි. r වර්ග තමයි හොයන්න ඕනි. ඒකේ h එක hමයි. මේකට මේ h කැපෙනවා. දැන් අපිට කරන්න ඕනේ මෙහෙමයි. කොහොමද කරන්න ඕනේ? මෙතන තියෙනවා 616ක්. 616ක් නේ. 616 කියන්නේ උරු කළ බලමු. ආයෙ 22 කියලා තලියන්න ඕනේ නෑ නේද? මේ r වර්ග නිතර වෙන r වර්ග උත්තර වෙනවා කියන්නේ අපි 22කින් කැපෙන්න ඕනේ මේක. 22කින් කැපෙනවා කියන්නේ 616යි 22කින් කැපෙනවා කියන්නේ 616 බෙදන්න ඕනේ. 616 බෙදන්න ඕනේ. කොහොමද 616 බෙදනවා කියද්ද නේ? ඔයාලට එනවා ඔකට 616 බෙදනවා 28ක්. හරි. එතකොට 28යි. 28යි නේ. එතකොට 28 වැඩි කරන්න ඕනේ කීයද? 7ෙන්. ඒක සමානයි r වල වර්ගය. මේක දෙක ගුණ කරපන් 196යි. සමානයි r වල වර්ගය. වර්ගමූලේ මකපන්. ඒ කියන්නේ r කියන්නේ 196 කියන්නේ කී වර්ගමූලේ 14යි සෙන්ටිමීටර වල වර්ගමූලේ. එම නිසා අරය 14යි සෙන්ටිමීටර. බලමන් ඔච්චර ලේසිද? ඇති දෙයක් නෑ බං. පට්ටලෙන්. හරි. ඔන්න හරිනේ. මේ තියෙන ප්‍රිස්මේ පරිමාව මේ තියෙන සිලින්ඩරේ පරිමාව අපිට කියනවා අරකේ උසට මෙයාගේ උස සමානයි කියලා. එහෙනම් අපි සූත්‍රය දාන්නා ප්‍රිස්මේ පරිමාව සමානයි මේ සිලින්ඩරේ පරිමාව. මේක කොහොමද අරයක් සෙට් වෙනා මෙතන සුළු උසට කැපෙනවා h කැපෙනවා. ඒතර r වර්ග උත්තර කරන්න ඕනේ. r වර්ග උත්තර කරපන් 5 වලට 20 වෙලිම හත දාලා පට්ට ලේසියි. හරි 18 වෙනි එකත් ගොඩ 19 මොකක්ද 19 කියන්නේ? රූපේ දියති ABC ත්‍රිකෝණය. त्रिकोणे रूपे दियति ABC त्रिकोणे ABC त्रिकोणे AB हा AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් AB සහ AB හා AC AB හා AB පිළිවෙලින් AC මධ්‍ය ලක්ෂ පිළිවෙල D හා E හිද D හා E හිද හමු වෙන්නේ E හිද AD අය බලපන් AD E මේක අංක 90යි හරි ඒක අංක 90යි මේක ඇවිල්ලා 19 වෙනි ප්‍රශ්නේ හරි මේ අංක 90යි හරි අපිට කියන්නේ මොකද්ද AD E අංක 90ක් වෙයි AC sorry BCED को BCED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර වලින් සොයන්න. ඒ කියන්නේ මෙන්න මේ කැලේ නේද? මෙන්න මේ කැලේ චතුරස්‍රයේ වань ගියා. කොහොමද හොයන්නේ? පරිමිතිය කොහොමද ගන්නෙ? දැන් මේ දිගව දීලා තියෙනවා සෝරි. මේක 4 සෙන්ටිමීටර. මේකට මේක සමානයි නම් මේකත් 4යි. මේක 6යි කියලා දීලා තියෙනවා ගානේ. මේක 5යි. මේක 5 සෙන්ටිමීටර නම් මූත් 5 සෙන්ටිමීටර නේ බා. හරි දැන් අපි දන්නවා මේකේ පරිමිතියට අපි දාමු b කියලා. මෙතන 4යි 6යි 4යි 10යි. එතකොට 4 ධන 6 ධන මෙතන තියෙනවා 5. මෙතන තියෙනවා 5. දැන් මේකේ දිග කීයද? හරි. දැන් විභාගය ලියපු ළමයිට ඉතින් ආයේ පේපරේ වෙනස් කරගන්න බෑ. විභාගය ලියපු ළමයිට පේපරේ ආයේ බලන මාකින් එකෙන් පේපර් බලන තැනින් අරන් ඇවිල්ලා පේපර් සින්ට් එකෙන් අරන් ඇවිල්ලා ඔයාලගේ ලකුණු වෙනස් කරගන්න බෑනේ. ඒ විභාගයේ ලියන එකෙන් බලනවා නම් මේ ඔයාලගේ උත්තර හරිද කියලා බලපන්. බලලා ඉදහන් ඉතින් ආයෙ උඹට කරන්න දෙයක් නැහැ. දැන් විභාගය ලියලා ඒක තමයි විභාගය ලියන්න කලින් මේකට වැඩ කරපන්. ඔයාලා කරේ නැත්නම් දැන් මේ ගාන බැරි නම් ඒක අතහැරලා දාපන්.
ඊළඟ ගාන බලපන් හරිද කියලා. දැන් මං කියන්නේ ඒක නෙවෙයි විභාගෙ ලියපුන්ට නෙවෙයි. දැන් විභාගෙ දැන් මේ අවුරුදු අවසානයේ ලියන සෙට් එකක් ඉන්නවනේ 25 සෙට් එක 25 26 ලියනේ. උන් ටික මේක බලපන්. මේක ඇවිල්ලා තොපේ 10 වන්දර 15 වන්දර ත්‍රිකෝණමිතිය ත්‍රිකෝණමිතිය නෙවෙයි සෝරි ත්‍රිකෝණ දෙකද ඔය පාඩම එක නම් මටත් මතක නැහැ හරියට. මම හිතන තරම ත්‍රිකෝණ දෙක වෙන්න ඇති. ඒ ත්‍රිකෝණ දෙක පාඩමේ ඔක තියෙනවා. හරි. ඔක තියෙනවා. සිරාම සීන් එක ඕක තියෙනවා. දෙක පාඩමේ ඔක තියෙනවා. මේ දෙක පාඩමේ බලවම මේක ප්‍රමේයයක් තියෙනවා. හරි. මෙන්න මේ දිගට වගේ භාගයක් තමයි මේක. 6යි නම් මේක 3යි. අර මම ඒ හේතු කියන්නේ ප්‍රමේය බලලා ඉගෙන ගන්නලා මේක ඉන්නේ එහෙම. උත්තර දැන් මේක ඩබල් චෙක් කරන්න ගන්නේ. එතකොට 6 4යි 10යි. 5යි 11යි. ආසන්න 23යි නේ. ඒක මොකද්ද? සෝරි. මෙතන එකදුනේ 4යි. හරි. 6යි. හරි. 5යි. හරි. 3යි. හරි. ඔව්. හරිනේ බා. 6 4යි 10යි. 10 8යි 18යි සෙන්ටිමීටර්. ඒකට මේ කැලේ වාරි විදිය සෙන්ටිමීටර් 18යි. ඔන්න අපි 19 වෙනි ගානක් දුර. ඉතින් අපි 20 වෙනි ගානට 20 වෙනි ගාන. ගණන් අංක 20. ගණන් අංක 20. මොකද 20 කියන්නේ? කතා කරමු බලන්න 20 මොකද්ද කියන්නේ යාලා? කාටසීය තලයක්. කාටසීය තලයක් කියලා දුන්න ගමන් උඹලා දැන් පෙර පාසල් වෙන්නේ. ඕලෙවල් සෙට් එකක් ගන්න. ඕලෙවල් සෙට් එකට මොකද අපි කරන්න ඕනේ? ප්‍රස්ථාරයක් කියලා හිතාගත්තා. රයිට්. එච්චරයි. කාටසීය තලය මත 4 6 කණ්ඩාංකය. බලමු. 4 6. 4 6 කණ්ඩාංකය සහ 6 9 ලක්ෂ හරහා යන රේඛාවයි අම්මට දෙවි. 6 9 ලක්ෂය හරහා යන රේඛාවේ සරල රේඛාවේ සමීකරණ සොයන්න. මාර්ගයේ සම්බන්ධ දැන් මේක දැන් මෙහෙම දුන්නාම අනුක්‍රමණය අන්තක් කාණ්ඩයක් කේස් එකකුත් නෑ දීලත් නෑ. දැන් අපි ඔකත් ඉස්සලා මෙහෙම දුන්නම කරන්න ඕනේ. අනුක්‍රමණය සහ අන්තක් කාණ්ඩය මොකද කරන්නේ? හොයාගෙන ඉන්න ඕනේ. නැතුව ගාන හදන්න බෑ. අනුක්‍රමණය අන්තක් කාණ්ඩය අනිවාර්යෙන් හොයාගන්න. කොහොමද අපි අනුක්‍රමණය අන්තක් කාණ්ඩය හොයාගන්නේ? දැන් y = mx සමීකරණයක් තියෙනවා. සමීකරණ දෙකයි. y = mx අනිත් එක y = mx ධන c. මේ y කියන්නේ රේඛාව, m කියන්නේ මොකක්ද? අනුක්‍රමණය, x කියන්නේ පරායත්ත විතල්ල, මේවා විතල්ලය මේක ඇවිල්ලා මොකක්ද? අන්තක් කාණ්ඩය නේද? එතකොට අනුක්‍රමණය කියන්නේ m අපි හොයාගන්න ඕනේ. අපි ඉතින් ගන්න එක කොහොමද ගන්නේ? දැන් මෙතන තියෙනවා 6යි 4 6 9. එතකොට අපි ගන්න පුළුවන් y එක y2 x එක x2 නේ. x එක x2. හරිද? හරි. එතකොට y එක කියන්නේ කීයද? 9යි. y2 6යි. හරිනේ y2 6යි. එතකොට x එක අන්න කේස් වුණා. x එකත් 6යි නේද බං? y 4යි. එතකොට 9 6 ගියම අක්ක දඩස් ගාලා වනේ දඩස් ගාලා 9 6 ගියම 3යි. 6 4 ගියම 2යි. ඔන්න ඇවිල්ලා එමු. ඔන්න ඇවිල්ලා. m කියන්නේ මොකද්ද? m කියන්නේ මොකද්ද? අනුක්‍රමණයව 3 බෙදීම 2ක්. අනුක්‍රමණය 3 බෙදීම 2ක්. හරි. අන්න ඒ ගාන පොඩ්ඩක් අමාරුයි කොට කමක් නැහැ. චුට්ටක් එකේ ලොකු දෙයක් තියෙනවා. මේක වැඩ කරපු එකට නම් මේක ලොකු දෙයක් මට පේන්නේ නැහැ තියෙනවා කියලා. ඒකත් පට්ට ලේසි. වයි දැන් මේක දාපිය අන්තක් කණ්ඩයක් තියෙනවා නම් මේක සමීකරණය මොකද්ද? තේරුම් ගනි. ප්‍රස්ථාර දැනුම 11 වසරද මන්. හරි. y = mx ධන c. හරි. එතකොට අපි දන්නවා y වල අගයක් දීලා තියෙනවද අපිට? අන්න ඒක සමීකරණය හොයන්න. y අගය හරි. අතන අපි ගත්ත කාඩිය තලයේ y වලගේ පළවෙනි y වලගේ ගත්තේ 6. ඒ කියන්නේ y කියන්නේ 6ක් කියලා සලකලා 6 ගත්තා. m කියන්නේ 3 බෙදීම 2යි. x කියන්නේ x එකත් උන් දීලා තිබ්බනේ x y = mx ධන 6 වෙනුවට අතන තිබ්බ ඉලක්කම x වල පරායත්තේ 4යි. ධන x වල අගේ කීයද බං අතන තියෙන්නේ? මෙතන 6 නේ y වල අතන කණ්ඩාංගික කාලේ 4යි 6. ඒ කියන්නේ 6 4. හරි. c කියන්නේ අපි 3 අහන්නේ. ඔක විසඳමු. කොහොමද විසඳන්නේ? මෙහෙට විසඳපන්. එතන 6 වරක් 2 12යි. 3 වරක් 4ක් 12යි. y කියන්නේ 6යි. m කියන්නේ 3 බෙදීම 2යි. x කියන්නේ 4යි. 2කට දෙවරක් 1 4කට දෙවරක් 2යි. එතකොට 6
සමානයි 6 ධන c. එතකොට අපිට c වලට එන්නේ 6 6 කියන්නේ බිංදුවයි වා. අපෙන් අහන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය දැන් අපි දන්නවා ඒ අනුක්‍රමණියාව 3 වේදීම දෙකක්. අන්තක්ඛණ්ඩය c. y සමාන mx ධන c. එහෙනම් අපි ගන්න පුළුවන් සමීකරණය නේද අපෙන් අහන්නේ. ඔව්. ඒක සමීකරණය y සමානයි c බිංදුවයි. c නෑ එහෙනම් mx විතරයි තියෙන්නේ. m කීයද? m කීයද? 3 වේදීම 2යි. x ඔච්චරයි. මේක සමීකරණය වේදී. බලපන් කොච්චර ලේසිද කියලා. යකෝ 2025 පේපරේ මම පට්ට ලේසිවා. පට්ට ලේසි. දැන් මේක අමාරු කියන්නේ මම. බොරුවට කොපි ගන්නකො සර්ලාට ඔක්කොටම බයිනවා විභාගය අමාරු කියේ. උඹලා ගෙදරින් ඉඳලා වැඩ කරන්නේ නැතුව විභාගෙවත් අමාරු වෙනවා. මම උඹලට හැමදාම ගානක් සාකච්ඡාවදී ලාස්ට් පේපර් ගානක් කරාදී මම හැමදාම කියනවා ෆාස්ට් පේපර් වල ගණන් සර්ලා හදපු ටියුට් වල ගණන් නේ සර්ලාගේ නෝට් වල ගණන් ෆාස්ට් පේපර් ගණන් මොඩල් පේපර් ගණන් කරේ නැත්තම් විභාගෙට කියලා තමයි ඔයාලට ප්‍රැක්ටිස් එක ගන්න වෙන්නේ. එතකොට ප්‍රැක්ටිස් එක ගන්න බෑ කියලා වෙනවා. ඒද ගෙදරදී හදලා යන එකට මේ ගණන් පුළුවන් බා නේ. ගෙදරදී හදලා යන එකට සිරාම් කියන්නේ ගණන් පුළුවන්. 21 කොහොම වෙන්නේ? වෘතයක් තියෙන එකෙත් මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. D C A මේ හරිය මැද ලක්ෂය කියන්නේ කේන්ද්‍රය O මෙතන B E F F F F හරි මෙහෙමනේ තියෙන්නේ මෙතන කෝණයගේ මේකට ඒක සරල රේඛාව මෙතනගේ 70යි කියලා ගාන දීලා තියෙනවා. අපෙන් අහන්නේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. හරි. ABCD සමාන්තරාශ්‍රයක්ද? ABCD සමාන්තරාශ්‍රයක්ද? හරි සමාන්තරාශ්‍රයක් තමයි. ද AOBEF සරල රේඛාවක්ද වේ. රූපේ දක්වන තොරතුරු අනුව DF DEF නේ. D ඕන බලන්න ආයස් දෙන්නේ නේද? DEF කොණයගේ යන්නේ. පොඩ දම් බලන්න කොහොමද කොට දාන්නේ? DEF කොණයගේ. මෙතන 70යි. මෙතනත් 70යි ගාවා. ඒක අන්තර කෝලෙන් දාලා. කොහොමද DEF කොණය වල පෙන්නන්නේ? DEF මෙන්න මේ කොණයගේ යන්නේ. දැන් මෙයා කේන්ද්‍රය හරහා යනවා නම් සල් රේඛාවක් නම් මෙතන අනිවාර්යයෙන් අංශක 90ක් තියෙනවනේ. අංශක 90ක් තියෙනවා. බලපන් දැන් මේ මෙතන අංශක 90යි මූ 70යි. F අකුර ඇඩේ කෝණ මොනවද? මෝඩ හරක්. F අකුර ඇඩේ කෝණ කීපියව මට මොනවද කියලා? අනුරූප කෝණ බා. 70යි 90යි. මේ දෙක එකතු කීයද? 90 ධන 70 සමානයි මොකටද? DEF ට. හරි DEF කෝණයට 70 සමානයි. ඒ කියන්නේ DEF කෝණය කීයද? 90 70 කීයද? එකතු කරපන් බං 160යි නේ. හරි DEF කෝණය කියන්නේ අංශක 160යි. DEF කෝණය කියන්නේ අංශක 160යි නේ. මේ DEF මේ කෝණය කියන්නේ අංශක 160යි. ඒක ගත්තේ මෙන්න ඒකාන්තර කෝණ මේක අංශක 90යි. ගානේ දීලා නැහැ. ඒක මෙතන සරල රේඛාවක් කියලා තියෙනවා. දැන් මේක ඇවිල්ලා වෘත්තය ඇතුලේ පිහිටන මොකද්ද බං මේක? ඔව් වෘත්තය ඇතුලේ පිහිටන මේක චතුරස්‍රයක් මේ සමාන්තරාශ්‍රයක්. එතකොට මෙතන 90යි මෙතන 70යි. මේක 70 මේක 70 හේතුවක් දීවම අනිවාර්යෙන් හේතුවලද මේක මුකුත් දාන්න බෑ. මෙතන 70 මෙතන 70 හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ නෙවෙයි බං. මේක ඇවිල්ලා අනුරූප කෝණ F අකුර හැඩේ කෝණ අනුරූප කෝණ. එතකොට 70යි. මෙතන 70යි. මෙතන කෝණ අපිට දාලා ගන්න. මෙතන හොයාගත්ත මෙතන හොයාගන්න. මෙතන 70යි මෙතන 90යි. මේ දෙක එකතුවට මේ ඇවිල්ලා ත්‍රිකෝණයක් බං. මේ පාදය තේරුණාද? මෙන්න මේ පාදේ. මෙන්න මේ පාදේ මේව මතහංකෝ. මේව නෑ කිලිතං මොනවා?
මේ පාදම මෙන්න ඔය ටික සමාන වෙනවා මෙන්න මේකට මේකනේ DEF කෝණය මේ DEF කෝණයට මේ කියන්නේ ඍජු මේ සම් මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් මේ දෙක එකතුවට මේක සමානයි. හරි සමානයි. එහෙනම් අපි මේ කොට දැම්මේ 21. ඔන්න අපි ඊළඟට යනවා 22 වෙනි ප්‍රශ්නෙට. ලස්සනයි ප්‍රශ්න එකත්. 22. මොකද ගාන කියන්නේ? කියමු බා. 22. රමණී කිසියම් මුදලක් 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙන මූල්‍ය ආයතනයකට වසර දෙකක් සඳහා තැන්පත් කළා. මේ ගණන් හත දීර්ඝ ගණන් මෙන්න මේ කැලි වලට මම කියනවාට මොනවද කැලි? රමණී කිසියම් මුදලක් 10%යි. පෙසතේ 10%යි වැල්පොලි අනුපාත වැල්පොලියක් කියනකට තව සුළු පොලියක් නෙවෙයි වැල්පොලියක් වැල්පොලියක් ගෙන මූල්‍ය ආයතනයක් වසර දෙකක් අවුරුදු දෙකයි. රයිට්. තැන්පත් කළා. දෙවන අවුරුද්ද සඳහා පවණක් ලැබුණ පොලි මුදල රුපියල් 660ක්. දෙවන අවුරුද්දට 660ක් පොලි ලැබිලා තියෙනවා. දෙවන අවුරුද්ද රුපියල් 660ක් පොලි ලැබිලා තියෙනවා නේ. 660ක් පොලි ලැබිලා තියෙනවා. වසර දෙකක් සඳහා ඇයට ගෙවන මුදල ලැබුණු පොලිය වසර දෙකක් සඳහා තැන්පත් කළා කියන මේ දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලිය රුපියල් 660යි. වන අතර වසර දෙකක් අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල රුපියල් 2760ක් නම් 2760 නෙමෙයි 7260ක් 7260ක් නම් ඇය තැන්පත් කළ මුදල කොහොමද හොයන්නේ? දැන් මේ අපි දන්නවා x නැමැති මුදලක් මේ නැමැති මුදලක් 100ට මේක පෙසතේ කීයක් තියෙන්නේ 10යි. ඒ කියන්නේ 100ට 110කින් මේව කරාම 100ට 110කින් මේව කරාම අපිට නේද ඒ අවුරුද්දේ මුදලයි පොලියයි දෙකම. නැද්ද ළමයි? මුදලයි පොලියයි දෙකම ඉන්නේ නැද්ද? මේ 110 කියන එකේ තේරුම මොකද්ද? කතා කරමු. 110 කියන එකේ තේරුම පොලියත් එක්ක අපි දාපු මුළු මුදල. උඹලා කවුරුත් කැමතිද බැංකුවේ රුපියල් ලක්ෂයක් විතර දාලා රුපියල් 10000ක් විතරක් ගන්න ඉතුරු 90 බැංකුවට තියලා. එහෙම ආතලයක් දෙන්නේ නැහැ බැංකුවට කියලා නේද? උඹලා තියෙන දේ මං හූරා ගන්නනේ බලන්නේ. එහෙනම් 110ම ගන්න ඕනේ. හරි. තමයි එතන කියන්නේ. අපෙන් අහන්නේ වසර දෙක අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල රුපියල් 7260ක් නම් ඇය තැන්පත් කළ මුදල. හරි ගොඩ දාන්න බලන්න. මෙයා තැන්පත් කළ මුදල කියන්නේ මේ x නැමැති මුදල. මේ x නැමැති මුදල මේ තියෙන එක අවුරුද්දකට මුදලත් එක්ක පොලිය. අවුරුදු කීයකටද මෙයා තැන්පත් කරන්නේ? දෙකකට තැන්පත් කරන්නේ. එහෙනම් 100න් කොච්චරද? දෙවැනි අවුරුද්දේ මෙයාට ලැබිලා තියෙන්නේ මොකද්ද? දෙවැනි අවුරුද්දේ මෙයාට ලැබිලා තියෙන්නේ මොකද්ද? මුළු මුදල ලෙස මේ දෙවැනි ලැබුණු පොලි මුදල අපෙන් අහන්නේ බා. දෙවැනි අවුරුද්දේ පොලි මුදල කියන්නේ මොකක්ද එතකොට? මේ තියෙන පළවෙනි අවුරුද්දේ මුදලත් එක්ක මුළු පොලිය. හරිද? ඒක දෙවැනි අවුරුද්දේ පොලිය විතරක් බලනවා අපි 100ට 10න් ගුණ කරගෙන හරිය නේද? එතකොට දෙවැනි අවුරුද්ද සඳහා පොලිය මෙහෙන් ඇවිල්ලා තියෙනවා. දැන් කපමු. බින්දර කියා. හරි. දැන් ඉතුරු මොනවාද? දැන් ඉතුරු වෙච්ච ලියහල්ලවා. ඉතුරු මොනවාද? මේ x වැඩි කිරීම 11 සමානයි. මේ 100 මෙහෙට ගුණ වුණාම මොකද වෙන්නේ? මේකෙන් ගුණ වෙනවා. දැන් 100 මෙන්න දෙපැත්තම 11න් බෙදපන්. හරිනේ? 11ට 11 එකයි 66ට 6යි. එර x වල උත්තරයක් එනවා. රුපියල් 6000ක් කියලා. එහෙනම් මෙයා රුපියල් කීයද තැන්පත් කරලා තියෙන්නේ? ඈ තැන්පත් කළ මුදල කීයද? රුපියල් 6000යි. හරි රුපියල් 6000යි. ඒකත් ගොඩ. ඒක ඇවිල්ලා වැල් පොඩි. හරි 23 වෙනි ගාන. ගානේ අංකය 23. 23. ගානේ අංකය 23.
කොහොමද හදන්නේ? දී ඇති කේන්ද්‍රයේ වෘත්තයේ කේන්ද්‍රය C ද දී ඇති වෘත්තයේ කේන්ද්‍රය C ද මෙන්න මේ ඩයග්‍රෑම් එකක් තියෙන්නේ. මෙයා 70යිලු මේක C A B B E අපෙන් අහනවා දී ඇති වෘත්තයේ කේන්ද්‍රය C ද AC ට සමාන්තරයිලු BD. ඔව් AC ට BD සමාන්තරයි නම් මේ දෙකට මේ දෙක සමාන්තරයි නම් AEB මෙන්න මේ කෝණේ අගය අහනවා. කොහොමද කොට දාන්නේ? කොහොමද කොට දාන්නේ? කොහොමද කොට දාන්නේ මේක? මේ ඔක්කොම අරේ නේද? මේකට මේක සමාන්තරයි කියන්නේ. ඒකට මේ කෝණ සමානයි නේද? එතකොට කෝණ සමානයි නම් 70ට නේ 70ට අපිට පුළුවන් කරන්න මෙතන දාගත්තොත් අර්ධ පරිධිය පරිජාපන කෝණය මේක දෙගුණින් භාගයයි. එතකොට 70යි 35 නෙන්නවා. ඇයි ඒ? මෙතන ඕ හරි 70යි ඒකේ භාගය 35 නේ බා. 35 එනවා මෙයා 35 හරියට 35. ඒ කියන්නේ මෙහෙමයි. 35 ධන 70 සමානයි මොන කෝණයද? B කෝණයනේ. එහෙනම් 105 සමානයි B. 105 සමානයි B. ඒතකොට B කෝණයගේ අපිට ගන්න පුළුවන් 100 කීයද? 105ක් කියලා ගන්න පුළුවන්. මොකද්ද? B කෝණයේ අගය. මේ දෙක සමාන්තරයි. හරි. මෙතන 70 නම් මෙතන 70යි. එකත් ගොඩ. හරි. මෙතන 70 නම් ඒ වගේ කීයක්ද මෙතන තියෙන කියලා බලන්න කොහොමද? මේක ඇවිල්ලා එක මේ මේකේ භාගයයි මෙතනත් භාගයයි. හරි. එතන භාගය. එතකොට ඒක සමානයි ත්‍රිකෝණේ පාදයක් දික් කිරීම සාධන බාහිර කොණ. එතකොට 70 35 හරිලා. ගොඩ. එතකොට ඒකේ උත්තරය 105ක් තමයි එන්නේ ඈ. 24 විසඳුම් හොයන්න තමයි තියෙන්නේ බලමු. 24 3x ධන 11 විශාලයි දෙක. ඍණ නිකල විසඳුම් හොයන්න. අපිට කොහොමද මේක කොට දාන්න පුළුවන්? 3x ධන 11 ඍණ 11ක් වෙන්න කරන්න පුළුවන්. එතකොට 2 ඍණ 11. 3x සමාන ධර්මත් එකයි මොකක්ද ධර්මත් එකයි ආ. සමාන ඕනේ. විසඳුම් පුර කියන්නේ නැන්නේ. එතකොට 9යි ඍණ. පැත්තෙන් 3ෙන් බෙදන්න. එතකොට x වෙනවා ඍණ 3ක් කියලා. x ඍණ 3කට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් සංඛ්‍යා රේඛාවක් ගහපන්. ඒක සංඛ්‍යා රේඛාවක් ගහන්න දෙයක් නැහැ නේ. ඒතකොට x වල විසඳුම් කුලක අපිට ගන්න ඕන මොනවද? ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 ඔය වගේ ගන්න පුළුවන්. 1 2 3 ඔතනෙන් ගන්න පුළුවන්. හරි. දැන් අපි ගන්න ඍණ නිකල විසඳුම් නේද? ඍණ නිකල විසඳුම් කියන්නේ මොනවද? මේක ඍණ ආපු උත්තර මොනවද? ඍණ 2යි ඍණ 1යි. ඔන්න ඍණ 1යි ඍණ 2යි. ඕක ලිව්වොත් එම ලකුණු 2යි. හරි. එකත් ගොඩ. එතකොට ඍණ නිකල විසඳුම් කියන්නේ මොනවද? ඍණ 2යි ඍණ 1යි ආ. හරිනේ? ඍණ 2යි ඍණ 1යි. හරි. ඊළඟ අවසාන ගාන 25. හෝ 25. හරි. බලමු 25 මොකක්ද කියන්නේ කියලා. 25. ABC යන රූපයේ දී ඇති පරිදි සුළු කෝණ ත්‍රිකෝණයකි. රූපේ දාගමු ඉස්සෙල්ලා. මෙතන C A මේක බීලු එතරයි කියන්නේ බලු ABC යනු
රූපේ දී ඇති පරිදි සුළු කෝණ රූපේ ABC යන රූපේ දී ඇති පරිදි සුළු කෝණ ත්‍රිකෝණයක්. හරිනේ. AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමි. AB පාදය B ලක්ෂයේ ස්පර්ශ කරමින් AC පාදය හරි AC පාදය ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය O සොයා ගැනීම තමයි මෙම සම්පූර්ණ කරලා ඊට පිළිවෙත ඔබේ දැනුම වලින් ආදාළ රූප සටහනක් ඇඳ ඔලේද නම් කරනවා. විවා මේක මෙහෙට දික් වෙනවා කියන්නේ මේක කේන්ද්‍රය අපිට ගන්න බිර මොකක් කියලාද ඕක කියලා. මෙතන කෝණය සලකුවා. මෙතන සලකපන් කියන්නේ මෙතන ඩොට් එකක් තියලා දල රූප සටහන ඇඳින්න ඕනි. අය ගන්න කියමු කේන්ද්‍රයේ O සොයා ගැනීම B පාදයේ B ලක්ෂයේ ස්පර්ශ කරමින් AC පාදයේ ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය O AC පාදයේ ස්පර්ශ කරන ලක්ෂයේ වෘත්තයේ කේන්ද්‍රය O මේ විරක් ගමු. මේ විරක් ගහලා මේ පාදයේ ස්පර්ශ කරන ලක්ෂය මෙතන. හරි මෙතන තමයි චාපයක් ගන්න ඕනේ මචං. හරි චාපයක් ගෙව නැත්නම් වැරදියි. හරි චාපයක් අනිවාර්යෙන් වදින්න ඕනේ. දැන් මේක ඊට මෙහෙම එනවනේ. මේක එන්නේ මෙතන කවකට දීලා මෙහෙම එකයි මෙතන මෙහෙම එකයි. මෙතන ලකුණු කරා මෙතන. ඒතර මේ ළමයි. ඔන්නෝම කතාවක් තව එයාලා කියන්නේ. ස්පර්ශ කරන තැන ඕලෙස නම් කරන්න කියලා තමයි කියන්නේ. ඒක නම් දෙකටම පොදු එක තමයි නම් කරන්නේ. හරි. එතකොට එimhe දල් රූප සටහන ලකුණු කරලා ඉතින් ලක්ෂය ඕලෙස ලම් කරන්න තියෙනවා. එතකොට මේක ලකුණු කියලා තියෙනවා. දෙකයි. හරි ළමයි. ඒ කියන්නේ අපි ඔන්න කෙටි ප්‍රශ්න 25ක් සාකච්ඡා කරා 2024. ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා. සාමාන්‍ය පෙළ ඉවරනේ 26 වෙනිදානේ. ඒ කියන්නේ 20න් පස්සේනේ මම හිතන්නේ ගණන් තියෙන්නේ නැත්තේ. 20න් පස්සේ තිබ්බ දැන් මා සති දෙකක් විතර ඉන්නේ පේපර් එක ඉවරලා සති දෙකක් විතර තිබ්බ පේපර් ඔන්න අපි කියනවා කෙටි ප්‍රශ්න 25 හදලා ඉතින් ගණන් මොකද තත්ත්වය කියලා ලකුණු දාන්න වෙලා 20 25න් කීයක් තියනවද කියලා ගෙඩි පිටින් ලකුණු 25ක් මෙතන තව ලකුණු 50 යෝනේ ඒකට මේ කෙටි ප්‍රශ්න 25 නම් ලකුණු 25යි හරි එතකොට මේ 25 කීයක් අන්න කියලා දාන්න මේකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක මම ගන්නවා හරි මම මේක හදපු මන්නේ හැදුවේ මම ක්‍රෙඩිට් එක ගන්නවා ඒ නිසා මේ කීයක් හද කියලා දාලා යන්න වැඩ කරපල්ලා දැන් මේක බලලා දැන් දුක් වෙන්න දෙයක් නැහැ මං කියලා පටන් ගත්තා මේක දැන් බලන්න එපා ඕනේ නැහැ කියලා ඉතුරු බලන්න බෑ මොකද රිසල්ට් එනකොට පස්සේ උඹලා ලකුණු උඹලට ස්ටැටිස් නේ බා උඹලා බලා ගන්න පුළුවන් නේ දැන් මේක බලන්න ඕනේ මොනුන්ද මේ පාර විභාගයට යන්න ඉන්න. ඒ කියන්නේ 25 ලියන සෙට් එක වා 25 26 කියලා අපි ගමුකෝ 25 26 ලියන්න දැන් මේ අවුරුද්ද ලියන්න යන සෙට් එක තව මාස 10කින් විභාගෙ මාස 7 8කින් වගේ ලියන්න ඉන්න උන් තමයි දැන් මොක බලන්න ඕනේ. උඹලා බලපන් දැන් මේ පරිමාණ පෙළපෙරේ අමාරුද ලේසිද කියලා. පට්ට ලේසිය. මේ වගේ පේපර් එකක් එන්නේ නැහැ මේ. අසිරාම් මේක ලේසි මේකේ පට්ට කිසිම දෙයක් කරන්නේ නැහැ. ප්‍රමේයන් ටික පාඩන්න බලපන් දැන් මේ පාර සිලින්ඩර් පරිමා ගණන් වල එහෙම සූත්‍රයක් දීලා උඹලට ඒක අමතක කරන්න හදන්න. පට්ට ලේසි කතා කරන්න එපා. එක්කොටස සාමාන්‍ය එහෙම වෙන්න ඕනෙත් නැහැ උඹලට. පට්ට ලේසි. එහෙනම් ගොඩ දා ගන්න තියෙන ගණන් ටික අද බලලා මේ මම ඒක හැමදාම කියන්නේ උඹලට මේ වගේ ගණන් හදනවා නම් ඊට කලින් ඒ වගේ ගණන් පන්තිදී කොහෙදරි හදලා ඉන්න ඕනේ. නැත්තම් මෙතන හැමලා හදන්න බෑ. හරි. පාස් පේපර් කරපල්ලා උඹලගේ සර්ලා දෙන පේපර් කරපල්ලා වාරි බැල පේපර් කරපල්ලා පළාත් පේපර් ටික අරන් කරපල්ලා තව කොහෙර පේපර් අරන් කරපල්ලා මේ වැඩ කරපල්ලා ගණන් ටික මේ වගේ ගොඩ දා ගන්න පුළුවන්. හැම ගානම අපි ඩිස්කස් කරනවා. අපිත් එක්ක ඇදින්න channel එක subscribe කරන්න උඹලා කැමති නම් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා මේ වගේ පාස් පේපර් එකී මේකී නොකී සියලුම දේවල් අපි ඩිස්කස් කරලා බලලා දෙනවා. උඹලගේ යෝජනා සහ චෝදනා මේ පාර විභාග ගැන මොනවද උනේ උඹලා තිබ්බ ෆීලින් එක දැන් විභාග ලියන්න ඉන්න කොහොමද විභාග ගැන විභාගයට රෙඩි වෙන්නේ කොහොමද වැඩ කරනවද ඉන්න මන් දීලා ඔක්කොම දාන්න channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ වැඩ කරනවා අපි දිගටම මේ අනික ඔය Telegram group එකක් තියෙනවා බං අපේ ඔය discussion මේ උඹලට දායි දැන් ඔය වීඩියෝ අප්ලෝඩ් කරද්දි මේ ඔගේ description box එකේ දානවා description එකේ දානවා Telegram group එකේ link එක හරි අනිවාර්යයෙන් Telegram group එකට join වෙලා ඉඳලා මොකද දන්නවද scene එක දැන් අදාලා අපි paper සමහරක් සාකච්ඡා කරලා දැන් උඹලා පාස් paper එක නැත්නම් අපි paper වල මේ මොනවද PDF type කරලා දානවා උඹලා group එකට paper වල PDF ටික අප්ලෝඩ් කරන group එකට එතන group එකට join වෙලා ඉන්න වැටි කරන්න එනවා ඔන්න කිව්වා හරි මේ වැටි ටිකත් අතට බලා ගන්න දැන් විභාගය ෂොක් වෙන්නවා දැන් ඉතින් උඹලා ලියලා ඉවරයි දැන් ඉතින් හිතාගන්න උඹලා රිසල්ට් එක තමයි උඹලා එන්නේ එදා දැන් මෙතනින් එහාට වැඩ කරන්න ඕනේ උන් ඒ ලෙවල් කරන්න උන් ඒ ලෙවල් වලට පැනපල්ලා මම විසිට තෝරන් කරපල්ලා 25 26 ලියන්න ඕල වෙන්න සෙට් එක ලියලා මේව බලලා මේ ලියන්න ඉන්න සෙට් එක මේ ටික බලපල්ලා එහෙම මොරල් එකක් ගනින් මේව පට්ට ලේසි කියලා අමාරු කියලා දකින්න මේවා ගණන් ටික ඇදුවොත් ගණන් ලේසි එහෙනම් අදට ගිහින් එන්නම් බ්‍රෝකර් වැඩ කරපල්ලා පට්ට ලේසි ගණන් ආයේ මේ අමාරු කියලා මොනවත් තර්ක විතර්ක දාන්න ඉන්න බෑ පට්ට ලේසි මේ ගණන් එහෙනම් හොඳට වැඩ කරපල්ලා වැඩ කරොත් අනිවාර්යෙන් ඒකක් අපිට පට්ට යන ලේසිම ගන්න පුළුවන් හරි ජයවා